හරි. එතකොට සඳුදා පන්තියේදී කොහොමද අපේ පන්තියේ කොටස් ටික සාකච්ඡාව කියන එක මම මතක් කරන්නේ. මාර්තු මාසයේ අපි සඳුදා පන්තියේදී පටන් ගන්නවා ඕගොල්ලන්ගේ රාජ්‍ය පාඩම. මේ සිද්ධාන්ත පන්තියක් රාජ්‍ය පාඩම. මේක 20යි 27 පන්තියක් විදිහට තමයි පැවැත්වෙන්නේ. රාජ්‍ය පාඩමේ ගැටලු ඇති. හරි. රාජ්‍ය පාඩම මම බලාපොරොත්තු වෙන පුතේ මාර්තු අප්‍රේල් කියන මාස දෙක ඇතුළත සාකච්ඡාව අවසන් කරන්න. හරි. එතකොට මෙන්න මේ සඳුදා පන්තියම අපි පටන් ගන්නවා ඕගොල්ලන්ගේ 4 වෙනි පාඩම. ඒ තමයි පුතේ ආකෘති පාඩම. ආකෘති පාඩම ගොඩක් වෙලාවට මැයි මාසෙදී පුතේ උගන්වලා අවසන් වෙනවා. හරි. ආණ්ඩු ක්‍රම ආකෘති පාඩම. ඊළඟට පුතේ ජුනි මාසෙදී අපි පටන් ගන්නවා මතවාද. හරි. එතකොට ජූලි මාසෙදී ගොඩක් වෙලාවට අපි පටන් ගන්නවා ඕගොල්ලන්ගේ ගැටුම් පාඩම. හරි. අගෝස්තු මාසෙ තියන්නකො මෙතෙන්ට වෙනකම් ආවා කියලා ගැටුම් පාඩම. රාජ්‍ය පාඩම තව චුට්ටක් ඇදෙන්න පුළුවන්. මොකද රාජ්‍ය පාඩම ටිකක් ලොකු පාඩමක් විදිහට ඔයගොල්ලෝ දන්නවා. හරි. එතකොට මේක සිද්ධාන්ත පන්තියක් විදිහට තියෙන්නේ. ඊළඟට පුතේ අපි පටන් ගන්නවා බදාදා පන්තියේ අපි පටන් ගන්නේ ලබන සතියේ පුතේ නිබන්ධනය ගෙන්න ගන්න ගෙදරට. හරි. මම නිබන්ධනය ගෙනලා තියෙනවා මෙතනට. පුතේ නිබන්ධනය ගෙදරට ගෙන්න ගන්න. හරි. මේ තමයි වගේ යටත් විජිත පරිවර්තනයේ නිබන්ධනය. යටත් විජිත පරිවර්තන නිබන්ධනය. මේක පුතේ මම මේ අන්තිම පිටුව ගන්නම්. කැම් එකෙන් සමහරට මට පෙන්වන්න පුළුවන් වෙයි. හරි. ඔයාලට පේනවා ඇති පිටු 72ක් තියෙනවා නිබන්ධනයේ. පේනවද? පිටු 72ක් තියෙනවා. හරි. ඒ කියන්නේ පුතේ දැන් නිබන්ධනය දැන් අපිට මම ඔයාලට නිබන්ධනය ගෙන්න ගන්න කියලා කියන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. හරි. මේ ගන්න පුළුවන් වෙයි දන්නේ. හරි බලන්න. දැන් මේකේ අන්තිමට මම දාලා තියෙන බහුවර්ණ ටික. ඕගොල්ලන්ට පේනත් මෙතන බහුවර්ණ ප්‍රශ්නාංක 140. හරි. එතකොට මේ නිබන්ධනය ඔයාට ලියන්න මුකුත් නෑ පුතේ. මේ නිබන්ධනය ඇතුලේ ලියන්න මුකුත් නෑ. ජාතික ව්‍යාපාරයේ වාමාංශ ව්‍යාපාරයේ ඉඳලා සියලුම සටහන් විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම රාජ්‍ය මන්ත්‍රණ සභාව සර්වජන ඡන්ද බලය නේද? ඒ වගේම තමයි පුතේ ඩොනමොර ප්‍රසංස්කරණය තුල තියෙන පසුබිම ඊට පස්සේ කෝල්බ්‍රූ ක්‍රූමැකලම් මැනින් ඩෙවන්ෂයර් ඩොනමෝ මෙන්න මේ කියන කොටස් සියලුම කොටස් අන්තර්ගත වෙන විදිහට තමයි ඔයාගේ මේ නිබන්ධනය දැවැන්ත නිබන්ධනයක් තියෙනවා. පිටු 72ක නිබන්ධනයක්. මෙන්න මේ පාඩම අපි පටන් ගන්නවා. කවුද පටන් ගන්න පුතේ? මේ පාඩම අපි පටන් ගන්නෙ ලබන බදාදා. හරි. ලංකාණ්ඩු ක්‍රමය තමයි ගොඩක් අමාරු කියන්නේ. ඇවිල්ලා බලන්න ලංකාණ්ඩු ක්‍රමය පට්ටම ලේසි. හරි. මොකද මේක යන්නේ පුතේ සියලුම රිවිෂන් එකක් විදිහට යන්නේ මේක. බදාදා පන්තිය සම්පූර්ණ රිවිෂන් එකක් විදිහට යන්නේ. බදාදා පන්තිය අපි පටන් ගන්නෙ පුතේ. දැන් මේක සඳුදා 6:30 ඉඳන් 8:30. හරි. මේක 6:30 8:30. හැබැයි බදාදා පන්තිය පුතේ අපේ වෙලාව වෙන්නේ 7 ඉඳලා රාත්‍රී 11. ඔයා මේ වෙලාව පොඩ්ඩක් මතක තියාගන්න 7 ඉඳන් රාත්‍රී 11. හරි. පැය 4ක ක්ලාස් එකක් විදියට තමයි මේ පන්ති අපි පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. හරි. ඒක ඔයාට එකක් තමයි බදාදා පන්තියේදී අපි ආවරණය කරන කොටස් ටික මම පොඩ්ඩක් මතක් කරන්නම්. පුතේ මෙන්න මේ යටත් විජිත පරිවර්තනය ශ්‍රී ලංකා යටත් විජිත පරිවර්තනය අපි මාර්තු මාසයේ උගන්වා අවසන් කරනවා. ශ්‍රී ලංකා යටත් විජිත පරිවර්තන අපි මාර්තු මාසයේදී පුතේ උගන්වලා අවසන් කරනවා. කියන්නේ පැය 4යි. පැය 4 ඒවා 5ක් අපි ගන්නවා. ඒ කියන්නේ පැය 20ක් අරගෙන මේකක ඉවර කරනවා. හැබැයි මේකක ඉවර කරන්නේ පුතේ සම්පූර්ණයෙන්ම පසුගිය අවුරුදු වල ප්‍රශ්නත් එක්ක
සහ විභාගයට එන්න පුළුවන් ප්‍රශ්නත් එක්ක තමයි මේක අපි ඉවර කරන්නේ. ඒතර මම ඔයාලට කියනවා එහෙනම් ඒකකය 7 අපි අවසන් කරනවා උගන්වලා මාර්තු මාසෙදී. මම ඔයාලට මේ කියන්නේ ඉක්මනින්ම අපේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වන විදියයි. හරි ඉක්මනින්ම අපේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි මේ මම ඔයාලට පැහැදිලි කරගෙන යන්නේ මේ අපේ තියෙන පුතේ ටියුට් එක. රයිට් ඊළඟට අපි අප්‍රේල් මාසේ මෙන්න මේ බදාදා දවසේ පුතේ අප්‍රේල් මාසෙදී අපි සාකච්ඡා කරන්න ගන්නවා පුතේ අප්‍රේල් මාසෙදී අපි පටන් ගන්නවා ඔයාලට මම නිබන්ධනය පෙන්නන්නම් නිබන්ධනය තමයි මොකද්ද පුතේ වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය සහ එහි වෙනස්කම් හරි මේ නිබන්ධනයත් මම ඔයාලට පෙන්නන්නම් හරි මේ නිබන්ධනයත් මම ඔයාලට පෙන්නන්නම් හරි මේ නිබන්ධනය මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් බලන්න වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය සහ එහි වෙනස්කම් ඉතින් මේ නිබන්ධනය මම මේ අන්තිම පිටුව ගන්නම්කෝ අන්තිම පිටුව මම මෙතන පෙන්නන්නම් ඔයගොල්ලන්ට නිබන්ධන හම්බෙලා ඇති නිබන්ධන ඔයගොල්ලන්ට ඇති හැබැයි අපේ නිබන්ධනයක් ඔයා ගෙනල්ලා බලන්න කොහොමද මේක වෙනස කියලා පේනවද බලන්න පුතේ මේ නිබන්ධනය මෙතන පේනවා පිටු අංක 68 හරි පිටු අංක 68 පේනවා මෙන්න මේ නිබන්ධනයේ විශේෂත්වය තමයි පුතේ මේ නිබන්ධනයේ තියෙන විශේෂත්වය තමයි ඔයාට අවශ්‍ය කරන සියලුම සිද්ධාන්ත කොටස් සහ උදාහරණ දැන් මම උදාහරණයක් විදියට ගන්නම් පුතේ උදාහරණයක් විදියට ගන්නම් මෙතන කියනවා කවුරු ගැනද මම ගන්නම් මෙයාව කවුද ඔව් පනත් කෙටුම්පත් වලට අවසාන අනුමැතිය දීම මේක සෝල්බරි අග්‍රාණ්ඩුකාරවරයාගේ ව්‍යවස්ථාදායක බලයක් පුතේ මේ එතකොට මේකේ පනතක් නීතිගත කිරීමට අග්‍රාණ්ඩුකාරවරයාගේ අවසාන අනුමැතිය අවශ්‍යයි. ඒ අනුව පනත් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔහුට අයත් කාර්යයක් වේ. සාමාන්‍යයෙන් සෑම පනතකට අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා දෙයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වගන්තිය උල්ලංඝනය කරන පනත් ප්‍රතික්ෂේප කිරීමට පුළුවන්. එසේම ව්‍යවස්ථාව ඉතින් මෙතනදී කියනවා පුතේ ප්‍රායෝගික උදාහරණ ලෙස 1958 සිංහල භාෂා පනත හා 1960 පාඨශාලා පනත සුළු ජාතීන්ට අහිතකර වුවත් එවන් පනත් වලට නියෝජිත മന്ത്രി මණ්ඩලයේ 3/2 අනුමැතිය ලැබෙන නිසා අග්‍රාණ්ඩුකාරවරයාට ඒ අනුමැතිය දුන්න අයුරු පෙන්වා දිය හැකියි. කියන්නේ ගොඩක් වෙලාවට ළමයිගේ උත්තරවල තියෙන අවුලක් තමයි පුතේ ගොඩක් ළමයිට උදාහරණ නැහැ. ගොඩක් ළමයිට උදාහරණ නැහැ. එහෙනම් මේ උදාහරණත් ඇතුළත් කරලා හරි සාර්ථක නිබන්ධනයක් ඔයාගේ ගෙදරට එනවා. මේක මම PDF එකේ වන්නේ නැහැ. මේක PDF එකේ වන්න බෑ පිටු 68ක්. හරි. ඉතින් ඒකින්ද මේ නිබන්ධනෙම ඔයාලට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. හරි. මේක තමයි අපේ 8 වෙනි පාඩම. right එතකොට 8 වෙනි පාඩම පුතේ right 8 වෙනි පාඩම පුතේ අපි කතා කරන්නේ අප්‍රේල් මාසෙදී ඒකකයේ 8 එතකොට අපේ වෙලාව 7:11 7 ඉඳලා 11 වෙනකන් සමහරක් වෙලාවට මේක එක මාසයක් මේ පැත්තට පනින්න එක දවසක් හෝ මේ පැත්තට යන්න පුළුවන් අමතර දවස් ඕන වුණොත් පුතේ මම අමතර දවස් මෙතන දාගන්නම් හරි අමතර දවස් අපිට තියෙනවා මෙතන මම 7:11 කියන වෙලාව 7:12 වෙන්නත් පුළුවන්. ඒකින්ද ලොකු කාලයක් අරගෙන කරන්නේ දවස් 4ක් කියන්නේ මට මේක හොඳටම ප්‍රමාණවත් සිද්ධාන්ත ටික ආවරණය කරන්න වෙනම නෝට් එකක් ලියනවා. හරි වගු හදනවා වැඩ ගොඩක් එක්ක තියෙන්නේ වැඩ ටික ලංකාණ්ඩු ක්‍රමය ලබන බදාදා පටන් ගන්නවා. ඒතකොට අනිවාර්යයෙන්ම පන්තියට සෙට් වෙන ළමයි ටික පුතේ නිබන්ධනය ගෙදරට ගෙන්න ගන්න. හරි ලබන බදාදා මේ බදාදා නෙමෙයි ලබන බදාදා පටන් ගන්නෙ. ඒකෙන්ද අනිවාර්යයෙන්ම පුතේ නිබන්ධනයේ වාට සතියක් තියෙනවා නිබන්ධනය ගෙන්න ගන්න. හරි නිබන්ධන අනිවාර්යයෙන්ම ගෙදරට ගෙන්න ගන්න. ඊළඟට පුතේ 13 ශ්‍රේණිය අපි පටන් ගන්නේ 13 ශ්‍රේණිය පටන් ගන්නේ මේ මාසෙදී. 13 ශ්‍රේණියට පාඩම් කීයක් තියෙනවද පුතේ? නේද? මැසේජ් එකක් දාන්න බලන්න 13 ශ්‍රේණිය පාඩම් ටික මතක ළමයි. නේද? 13 ශ්‍රේණියට පාඩම් කීයද? 7යි. 13 ශ්‍රේණියට පාඩම් තියෙනවා 7ක්. 13 ශ්‍රේණියට පාඩම් තියෙනවා 7ක්. මොනවද පාඩම් 7? කියන්න පුළුවන්ද? 9 වෙනි පාඩම තමයි පුතේ මොකද්ද? ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය. පට්ටම ලේසි පාඩමක්. එතකොට අපි 9 වෙනි පාඩම පටන් ගන්නවා පුතේ මෙන්න මේ ඔයාගේ මේ මාසෙදී. 9 වෙනි පාඩමට මම ඔයාගෙන් ඉල්ලන්නේ සති 2යි. 9 වෙනි පාඩම සති 2ක් හෝ උපරිම සති 3යි. කියන්නේ මේ මාසේ 3 වෙනි සතිය වෙනකොට පුතේ මේක ඉවරයි. මොකද 9 වෙනි පාඩමට තියෙන මාතෘකා මොනවද?
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක තියෙන ලක්ෂණ මොනවද පුතේ? බලතල බෙදීමේ න්‍යාය, සංවර්ණ තුලන න්‍යාය, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය නේද? මේ ඊළඟට පුතේ මානව අයිතිවාසිකම්, සීමිත ආණ්ඩුව, ප්‍රජාවට වගවීම, මෙන්න මේ වගේ දේවල් හරිම ලස්සන කොටස් ටිකක්. ඒ කොටස් නැතුව ආට 10 පටන් ගන්නත් බෑ. දැන් මම උදාහරණයක් ගන්නම් පුතේ. 10 වෙනි පාඩම තියෙන රටවල්. 10 වෙනි පාඩම තියෙන රටවල්. රටවල් ටික පටන් ගන්නත් බෑ මේක නැතුව. රයිට්? ඒකින්ද බදාදා දවස අපි වෙන කාටවත් දෙන්නේ නෑ. බදාදා දවස සම්පූර්ණයෙන්ම මගේ දවසක් විතරයි. හරි? බදාදා දවස මේක මගේ ස්ටුඩියෝ එක. හරි? ඉතින් බදාදා දවස සම්පූර්ණයෙන්ම මම දැන් මේකේ 7 කියලා වෙලාව දාලා තිනවා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ 6:30 කියන වෙලාව පටන් ගන්න. දැන් ගොඩාක් දරුවෝ ලංකාණ්ඩු ක්‍රමයට බය වෙලා ඉන්නවා. පුතේ වගකීමෙන් කියනවා ලංකාණ්ඩු ක්‍රමය අපිත් එක්ක වැඩ කරමු. වැඩ කරලා බලන්න 13 ශ්‍රේණිය ගොඩක් දරුවෝ බයෙන් ඉන්නවා 13 ශ්‍රේණිය පටන් ගන්න. 13 ශ්‍රේණිය තාම ඉස්කෝලවල වල පටන් අරගෙන නැහැ. හරි? ඉතින් 9 වෙනි පාඩම අපි පටන් ගන්න පුතේ මැයි මාසේ. මැයි මාසේ 9 වෙනි පාඩම ලස්සන නිබන්ධනයක් එක්ක පටන් ගමු. හරි? ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයේ ලක්ෂණ තමයි වැදගත් වෙන්නේ ඒකකේදී. හරි? ඒතර පුතේ 9 වෙනි පාඩමට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. මම කිව්වා 9 වෙනි පාඩමට මට දවස් 3ක් යනවා. මොකද මම පන්ති වේලාව දාලා තියෙන්නේ 7:11. මේක මෙහෙම වෙන්නත් පුළුවන් පුතේ. මෙන්න මේක මෙහෙම වෙන්නත් පුළුවන්. 6:30 11:30. හරි? මෙහෙම වෙන්නත් පුළුවන්. හරි? එතකොට මෙතන පැය 5යි. මෙතන පැය 2යි. පැය 7ක් ඇවිල්ලා දැන් මම රිවිෂන් පේපර් ක්ලාස් එක ගැන කතා කරේ නැහැ. තාම පේපර් ක්ලාස් එක ගැන කතා කරේ නැහැ. මොකද පේපර් ක්ලාස් එක තියෙන පුතේ සෙනසුරාදා. මම ඒකේ සෙනසුරාදා පේපර් ක්ලාස් එක යන විදිහ මම කියන්නම් ඔයාලට. පේපර් ක්ලාස් එකේ ඔක්කොම ටික රිවිෂන් ටික ඔක්කොම පේපර්ස් ටිකත් එක්ක සාකච්ඡා වෙනවා. ඒතකොට ඔයාලට නැවත මේවා මම එතනට ගන්නෙ නැහැ. රයිට්? ඒතකොට 9 වෙනි පාඩම මෙතන පටන් ගන්නවා පුතේ. ඒ වගේම හොඳට මතක තියාගන්න 11 වෙනි පාඩම රාජ්‍ය ප්‍රතිපත්ති 11 වෙනි පාඩමත් මම මෙන්න මේ මාසෙම උගන්වනවා. 11 වෙනි පාඩම මේ මාසෙදිම උගන්වනවා. රාජ්‍ය ප්‍රතිපත්ති පාඩම මම ඔයාගෙන් ඉල්ලන්නේ 11 වෙනි පාඩමට එකම එක දවසක් ලබා දෙන්න. පොඩි ටියුට් එකකින් රිවිෂන් එකක් විදියට 11 වෙනි පාඩම ඔයාට මැයි මාසෙදී ආවරණය කරගන්න අනිවාර්යම අවස්ථාව තියෙනවා. හරි? මම මේ මුලින්ම මතක් කරන්න තියෙන ඔයගේ සිද්ධාන්ත ටික ඇහෙනව නේද? හරි. පුතේ ඇහෙන ප්‍රශ්නයක් නැහැ නේද? ඇහෙනව නේද හැමෝටම? හරි. පුතේ එතකොට 11 වෙනි පාඩම රාජ්‍ය ප්‍රතිපත්ති පාඩම මැයි මාසෙදී යනවා. මම ඔයාට කියන්නේ මුලින්ම ඔයාගේ සිද්ධාන්ත කොටස් ටික ආවරණය වෙන විදිය. හරි? සිද්ධාන්ත කොටස් ටික ආවරණය වෙන විදිය මම ඔයාට මතක් කරන්නේ. මෙතන සමහරක් පාඩම් නැහැ. මම ඒකටත් මොකද්ද මගේ විකල්පය කියලා මම කියන්නම්. හරි? එතකොට ඒ කියන්නේ මේ වෙනකොට පොලිටිකල් විෂය අල වෙලා ඉන්න ළමයි තමයි මම මේ මතක් කරන්නේ. පොලිටිකල් කරලා හරි ගොඩාක් පන්ති වලට ගිහිල්ලා විෂය තේරෙන්නේ නැහැ කියලා කියන ළමයිටයි මම මේ මතක් කරන්නේ. ඔයාගේ යාළුවම්මත් මතක් කරන්න. මොකද නිශ්චිතවම පන්තිය පටන් ගන්නෙ ලබන මාසේ මුල බදාදා තමයි අපි පන්තිය පටන් ගන්නෙ. හරියටම 6:30 11:30 තමයි පුතේ රිවිෂන් එකේ පන්ති ටයිම් එක වෙන්නේ. අද මම මේ කරන්නේ විෂය හඳුන්වා දීමක් සහ පුතේ ඊළඟ එක තමයි අද මම ඔයාට පොඩි කාලසටහනක් දෙනවා. මාත් එක්ක වැඩ කරගෙන යනවා නම් ඒ කාලසටහනත් අද ඔයා ලියා ගන්නවා කියලා මම හිතනවා. හරි? අද ඒක තමයි අද මම ඔයාට ලබා දෙන ප්‍රධානම දේ. කාලසටහන මට ගොඩාක්ම වැදගත්. ඒකට සෙට් වෙන්න. රයිට්. ජූනි, ජූලි, අගෝස්තු. ජූනි, ජූලි, අගෝස්තු තව මාස 3ක් තියෙනවා. පුතේ මම පටන් ගන්නවා ජුනි මාසෙදි 12 වෙනි පාඩම. 12 වෙනි පාඩම. 12 වෙනි පාඩම මොකද්ද පුතේ? 12 වෙනි පාඩම මොකද්ද? 12 වෙනි පාඩම මොකද්ද? 1978. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ පාඩම ඇයි අපිට වැදගත් වෙන්නේ? මේ පාඩම පුතේ කාලච්ඡේද 70ක්. ඒ කියන්නේ අපිට තියෙන ඒකකයන්ගෙන් වැඩිම කාලයක් තියෙන ඒකකය තමයි වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහෙනම් මම ඔයාලට කියනවා මට ජුනි මාසේ ලබා දෙන්න මෙන්න මේ පාඩම කරන්න. පුතේ දැන් 1978 ආණ්ඩුක්‍රමයේ තියෙනව නේද? 1978 ආණ්ඩුක්‍රමය තුල අපිට කතා කරන්න තියෙනවනේ කොටස් ටිකක් නේ. මොනවද ඒකේ කතා කරන්නේ මම නිකන් කියන්නම්. හරිද? 1978 ආණ්ඩුක්‍රමයේ ව්‍යුහය ගැන කතා කරන්න තියෙනවනේ. ව්‍යුහය ගැන කතා කරනකොට පුතේ අපිට කතා කරන්න තියෙන මොනවා ගැනද? ව්‍යවස්ථාදායකය ගැන. ව්‍යවස්ථාදායකයෙක් තමයි පාර්ලිමේන්තුව. නේද? පාර්ලිමේන්තුව ගැන කතා කරන්න තියෙනවා පුතේ 1978. 1978 ගැන කතා කරනකොට
78 ආණ්ඩුක්‍රමයේ බිහිවීමේ පසුබිම තියෙනවා. පසුබිමත් මම මේ ව්‍යුහය කියන එකටම දාන්නම්. පුතේ විධායකයේ තියෙනවා කතා කරන්න. 78 විධායකය. 78 විධායකය ගැන කතා කරනකොට එක්කෙනෙක් තමයි ජනාධිපතිපති. මෙන්න මෙයා. ජනාධිපති තමයි 78 කතා කරන්න තියෙන අපිට ලොකුවටම right මාරම ලේසි. ජනාධිපතිවරයා කිව්වම පුතේ ජනාධිපතිවරයාට ලොකු පාත් එකක් තියෙනවා 78. මොකද ජනාධිපතිවරයාව තෝරගන්න විදිය, ජනාධිපතිවරයාව ඉවත් කරන විදිය, ජනාධිපති ධූරයේ පුරප්පාඩු පුරවන විදිය, ජනාධිපතිගේ කාර්ය හා බලතල, ජනාධිපති පාර්ලිමේන්තුවත් එක්ක සම්බන්ධ වන විදිය, ජනාධිපති අධිකරණයත් එක්ක සම්බන්ධ වන විදිය, ජනාධිපති රාජ්‍ය සේවයත් එක්ක සම්බන්ධ වන විදිය නේද? මෙන්න මේ විදියට පුතේ ජනාධිපතිවරයා ගැන පුළුල් මාතෘකාවක් විදියට 1978 ආණ්ඩුක්‍රමය අපිට සාකච්ඡා කරන්න තියෙනවා right ඒක අපි පටන් ගන්නෙ මොන මාසෙද ජූනි මාසෙදී 1978 ආණ්ඩුක්‍රමයේ සාකච්ඡාව පටන් ගන්නවා ඒ වගේම තමයි මේ ව්‍යුහය තියෙනවා කතා කරන්න මේක ගොඩක් පුළුල් මාතෘකාවක් ඒ වගේම තියෙනවා අධිකරණය 78 අධිකරණය ගැන කතා කරනකොට අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ න්‍යාය සහ භාවිතයත් ශ්‍රේෂ්ඨ අධිකරණයත් කතා කරන්න තියෙනවා ගිය අවුරුද්දේ ශ්‍රේෂ්ඨ අධිකරණය ආවා හරි ව්‍යුහය තියෙනවා අපතේ ඒ වගේම 1978 මැතිවරණ ක්‍රම තියෙනවා සාකච්ඡා කරන්න මේක එක දවසකට යනවා මැතිවරණ ක්‍රම එකක් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය අපිට මේකෙදි කතා කරන්න තියෙනවා 1978 දී ඒ වගේම තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තියෙන සංශෝධන ටික පුතේ කතා කරන්න තියෙනවා සංශෝධන ගත්තොත් 17 18 19 20 21 සහ 13 වෙනි සංශෝධනය මේක ටිකක් පුළුල් මාතෘකාවක් හරි සාකච්ඡා කරන්න තියෙනවා ඒ වගේම තමයි 1978 ආණ්ඩුක්‍රමයේ තියෙන නවාංග කියන්නේ අනිත් ආණ්ඩුක්‍රම වල නැති අංග මොනවද 78 ඔම්බුඩ්ස්මන් වරයා ගැන තියෙනවා කතා කරන්න මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ගැන තියෙනවා කතා කරන්න ව්‍යවස්ථා සභාව ගැන තියෙනවා කතා කරන්න පාර්ලිමේන්තු සභාව ගැන තියෙනවා කතා කරන්න නේද මේ වගේ නවාංග ගැන තියෙනවා කතා කරන්න තොරතුරු දැනගැනීමේ පනත වගේ දේවල් තියෙනවා කතා කරන්න ඒකින්ද ලස්සන නිබන්ධනයක් එක්ක දැවැන්ත නිබන්ධනයක් තියෙනවා පිටු 100 ගානක නිබන්ධනයක් තියෙනවා පුතේ මේකදී පිටු 100 ගානක නිබන්ධනයක් හරි නිබන්ධනයක් හරි උදාහරණ දාලා ලස්සනට හදපු නිබන්ධනයක් තියෙනවා 78 පටන් ගන්නවා අපි මොන මාසෙද පුතේ ජූනි මාසෙදී 78 පටන් ගන්නවා ජූලි මාසෙට යන එකක් නෑ කියලා හිතනවා හරි ඊළඟට පුතේ රටවල් අපි දාලා තියෙන්නේ 10 වෙනි පාඩම තියෙනවා ජූලි මාසේ අගෝස්තු මාසේ කියන්නේ අපිට පොඩි පාඩම් ටිකක් 13 14 15 කියන පාඩම් ටික ආවරණය වේවි ප්‍රශ්නත් එක්කම ඔන්න ඔය විදියට තමයි පුතේ මම සිද්ධාන්ත ආවරණය ගැන මතක් කරන්නේ. එහෙනම් අපි සිද්ධාන්ත ආවරණය කරන්න දවස් දෙකක් දාලා තියෙනවා පුතේ. මොකක්ද මේ දවස් දෙක? සඳුදා බදාදා. සඳුදා පන්තියේදී බොහෝ විට අපේ තියෙන්නේ සිද්ධාන්තම විතරයි. හැබැයි බදාදා පන්තිය පුනරීක්ෂණ පන්තියක් විදියට යන්නේ 7 වෙනි එකක ඉවර වෙනකොට 7 වෙනි එකකෙන් රචනා බහුවර්ණ ටික කෙටි ලිඛිත ඉවර වෙනවා හැම එකකින්ම පුතේ රචනා බහුවර්ණ කෙටි ලිඛිතත් එක්ක ඉවර වෙමින් තමයි මේ පන්ති යන්නේ මේකේ වෙලාව සෑහෙන වෙලාවක් ගන්නවා පැය 5ක ක්ලාස් එකක් විදියට තමයි අපි මේ පන්තිය පවත්වන්න තීරණය කරලා තියෙන්නේ පැහැදිලිද right මම එන්නම් ඊළඟට සෙනසුරාදා දිනය ගැන කතා කරන්න අපේ ඊළඟ දවස පුතේ මොකද්ද සෙනසුරාදා වේලාව 7:30 ඉවර වෙන වේලාව 10:30 වෙයි උපරිම හරි 7:30 මේක උඩට 8ට ගියොත් පුතේ 11 වෙයි මේක ඉවර වෙන වේලාව සෙනසුරාදා දවස තමයි ඔයාගේ ප්‍රශ්න පත්‍ර දිනය ප්‍රශ්න පත්‍ර පන්තිය. ඒතර මේ සෙනසුරාදා නෙමෙයි පුතේ ඊළඟ සෙනසුරාදා අපි ප්‍රශ්න පත්‍ර පන්තිය පටන් ගන්නවා. ප්‍රශ්න පත්‍ර පන්තියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා එක පළාත් ප්‍රශ්න පත්‍ර හරි විශේෂයෙන්ම අපේ වයඹ ඒ වගේම සබරගමුව ඒ වගේම ඌව මධ්‍යම හරි මෙන්න මේ කියන ප්‍රධාන පළාත් කිහිපයක පුතේ විශේෂ ප්‍රශ්න පත්‍ර මාලාවක් අපි 12 ශ්‍රේණිය ඉලක්ක කරගෙන මුලින්ම පවත්වනවා හරි පළාත් ප්‍රශ්න පත්‍ර ඒ වගේම තමයි පසුගිය ප්‍රශ්න පත්‍ර පසුගිය ඒ කියන්නේ 2019 2020 ඉඳලා 2025 වෙනකම් පුතේ පසුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අපි මේකෙදි සිද්ධ කරනවා තුන්වෙනි එක තමයි ආදර්ශ ප්‍රශ්න පත්‍ර හරි පුතේ මේ සෑම ප්‍රශ්න පත්‍රයක්ම සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අදාළ ප්‍රශ්න පත්‍රයේ නිබන්ධනය PDF එකක් මාර්ගයෙන් ඔයාලට ලැබෙනවා
මේ නිබන්ධනයේ PDF එකක් මාර්ගයෙන් ලැබෙනවා. පළාත් පේපර් එකක් නම් පළාත් පේපර් එක වට PDF එකක් විදිහට පේපර් එක ලැබෙනවා. පේපර් එක අපේ කණ්ඩායමට එකතු වුණාට පස්සේ තමයි මම මේක සිද්ධ කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ පේපර් එක අපි පන්තිය පටන් ගන්න 7:30ට නම් ඔයා පැය දෙකක් තියලා පේපර් එක ලියලා ඉවර වෙලා තමයි පුතේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. හරි. ඔන්න ඔය විදියට තමයි අපේ පන්තියේ වැඩ ටික යන්නේ. ඒතර ඊළඟ දේ වැදගත්ම දේ පුතේ මම ඔයාලට මතක් කරන්නේ අපි මේ දැන් මට ලයිව් එකේ ගැටලුවක් තියෙනවා මේ වෙනකොට ඇවිල්ලා. ලයිව් එකේ ගැටලුවක් තියෙනවා. පන්තියට ලියාපදිංචි වුණු ගමම්ම පන්තියට ලියාපදිංචි වෙච්ච ගමම්ම පුතේ මම පන්ති ලියාපදිංචි මට මැසේජ් එකක් දාලා තියන්න. මම නම්බර එක දාන්නම් 0.71 284.251 පන්තිය ලියාපදිංචි වුණු ගමම්ම පුතේ මම ඔයාට වැදගත් පාඩම් දෙකක් ලබා දෙනවා. වැදගත් පාඩම් දෙකක්. ඒ පාඩම් දෙක ඉවර කරලා මට එවන්න. මේක ඔයාට නොමිලේම වගේ ලැබෙන පාඩම් දෙකක්. එකක් තමයි ආණ්ඩුක්‍රම ආකෘති පාඩම. අපි කතා කරනවා ඉස්සරහට. නමුත් ආකෘති පාඩම දැන් හරියට හදා ගන්න ඕනේ. ඊළඟ එක තමයි පුතේ ගැටුම් පාඩම 7 වෙනි පාඩම. ආකෘති පාඩම, ගැටුම් පාඩම සහ දෙවෙනි පාඩම. ඒ කියන්නේ මොකක්ද දෙවෙනි පාඩම? විශේෂ සමන්විත කරන ශේෂ්ත්‍ර. මෙන්න මේ කියන පාඩම් තුනේම PDF එකයි රෙකෝඩින්ග්ස් ටිකයි ඔයාලට පිළිවෙලට ලැබෙනවා. හැබැයි ඉවර කර එවන්න ඕන. එව්වට පස්සේ තමයි අනිත් රෙකෝඩින් එක එවන්නේ. හරි? රෙකෝඩින්ග්ස් ටික බලලා එතකන් අපි මෙන්න මේ ආකෘති පාඩම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මට ඔයා ආකෘති පාඩමට සෙට් වෙලා ඒක පිළිවෙලට නෝට් එක හදලා හරි ඒකීය සංධීය පාර්ලිමේන්තු ජනාධිපති ටික හරියට හදාගෙන බහුවර්ණ ටික කරලා මට මැසේජ් එකක් දාන්න සර් මම එවන රෙකෝඩින් එකෙන් තේරුන්නේ නැහැ කියලා පුළුවන් නම් මැසේජ් එකක් එවන්න. පුතේ එහෙම කවුරුත් මැසේජ් එව්වේ නැහැ. සර් අල්ල ගන්න පුළුවන් වුණා. නියමයි රෙකෝඩින් එක පැහැදිලිව තියෙනවා. හැබැයි පුතේ රෙකෝඩින් දීලා නවත්තන්නේ නැහැ. මොකද මම ඒක නැවත 4 වෙනි පාඩම සාකච්ඡා කරනවා. හැබැයි ඒක එන්නේ මේ වෙලදී. හරි. නමුත් මේ වෙනකොට මල් ළඟ තියෙනවා ඊළඟ පළවෙනි පාඩම පුතේ පළවෙනි පාඩමට මම ඔයාලට වෙනම දවසක් දෙනවා. හරි මම ඒක කියන්නම් 20යි 28 පන්ති අපි පටන් ගත්තු ගමන්ම 28 කණ්ඩායමට එකතු වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. හරි. ඒත් මෙන්න මේ ඔක්කොම ඔයාට විභාගය යනකම් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි ඊ타මත්ම අඩු පන්ති ගාස්තුවක් එක්ක අපි පන්තිය කරගෙන යනවා. ඉතින් ඕගොල්ලන්ට මැසේජ් එකක් දාලා ඒ තොරතුරු ටික පුතේ විමසන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම කාට හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මයික් ඔන් කරන්න පුළුවන්, chat කරන්න පුළුවන්. සර් තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. විෂය මාරු කරන්න යන්න එපා. විෂයට කිසිම මෙලෝ දැනුමක් නැති ළමයෙක් වුණත් කමක් නැහැ සෙට් වෙන්න පන්තියට. කිසිම ගැටලුවක් නැහැ. මොකද බදාදා පන්ති ඉඳලා ඔයාලට වැඩ ටික ලස්සනට පුතේ කරගෙන යන්න පුළුවන්. අපි මේ සෙනසුරාදා පේපර් එකක් පටන් ගමු. මේ සෙනසුරාදා පේපර් ක්ලාස් එක පටන් ගමු. හරි මම කෝ ලබන බදාදා කියලා. ලබන සෙනසුරාදා කියලා නෑ මේ සෙනසුරාදා මම ඔයාලට PDF එකක් එවන්නම්. පේපර් එකක් කරවන්න සරල පේපර් එකක් කරලා අපි පොඩ්ඩක් පන්තියට සෙට් වෙලා ලබන සතියේ ඉඳලාම බදාදා ඉඳලාම පුතේ මේ ලංකාණ්ඩු ක්‍රමයේ කොටස් ටික හරියටම හදාගමු කියලා ඔයාලට මම මතක් කරනවා. හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. ඊළඟ දේ මේ වෙනකොට ඔයා මොකක් හරි පුතේ සැලැස්මක් ඇතුවද වැඩ කරන්නේ. මොකක් හරි වාගේ plan එකක් තියෙනවද? මොකක්ද ඔයා ළඟ තියෙන plan එක? චුට්ටක් මට මැසේජ් එකක් දාන්න. ඒ කියන්නේ මොනවා හරි කාලසටහනක් හදාගෙන ඉන්නවද? නැත්නම් මම කාලසටහනක් දෙන්නද අද දවසේ ලබන මාසේ ඉඳලා. ඒ කියන්නේ නැකතක් හරි බලලා පුතේ ලබන මාසේ මුල ඉඳලා පාඩම් කරන්න ගනින්න. මම දෙන්නම් නැකතක්. හරි ඒකත් ඕනනම් හදලා දෙන්නම්. ටයිම් ටේබල් එකක් දෙන්නම්. හදා ගන්න විදිය කාට හරි ඕනනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. කොහොමද සර් පාඩම් කරන්නේ? කොහොමද කාලසටහනක් හදාගන්නේ කියලා කියන්න ඕන නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. හරි මම මැසේජ් එකක් දානකම් මේ ටික කියන්නම්. එන පොතේ පන්ති පැවැත්වෙන්නේ සඳුදා, බදාදා, සෙනසුරාදා. එතකොට මෙතන පැය 2යි, මෙතන පැය 5යි. හරි මෙතනත් පැය 3ක් විතර වැටෙනවා. පැය 10ක් තියෙනවා සතියට. හරි. හරි. ඔව්. එක මැසේජ් එකක් ආවා නේද? හරි. රයිට්. මම කාලසටහනක් දුන්නොත් උත්සාහ කරලා බලනවාද කාලසටහනට වැඩ කරන්න පුළුවන්ද කියලා. හරි මේ කාලසටහන දෙන්නේ මේ අත්දැකීමෙන්. ප්‍රත්‍යක්ෂයි අද්දුටුවයි. මේ කාලසටහනට වැඩ කරන එක අනිවාර්යයෙන්ම විභාගෙදී එකක් ගන්නවා. හරි
අපි බලමුද කොහොමද කාලසටහන හදාගන්නේ කියලා. මම ඊට ඉස්සෙල්ලා මේක පැහැදිලි කරා. හරි. මගේ දැන් ෆිසිකල් ඉන්න ළමයි ඉන්නවනේ ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ කාලසටහන හදාගෙන යන හින්දා. පුතේ මම මෙන්න මෙහෙම මතක් කරන්නම් ඔයාට. දැන් අපිට විෂයන් තුනක් තියෙනවනේ පුතේ ඉගෙන ගන්න. විෂයන් තුනක් තියෙනව නේද? විෂයන් තුනක් තියෙනවා අපිට ඉගෙන ගන්න. හරි? එතකොට ඔයා ළඟ තියෙන්න ඕන හරි මම කියනවා මේ තව තියෙන්නේ ඔයාට විභාගෙට දවස් 200ක් විතර. එහෙම නැත්නම් මාස 5ක් හෝ 6ක් වගේ කාලයක් තමයි ඔයාට තියෙන්නේ. මාස 6ක් කියමු. දවස් 180ක් විතර ඔයාට තියෙනවා. නේ 180ක් 200කට ආසන්න ප්‍රමාණයක් විතර විභාගේ කල් ගියොත් තියෙනවා. කල් ගියොත් මාසයක් දෙකක් දවස් 200ක් තියෙනවා. හරි? එතකොට කොහොමද පුතේ මේ දවස් ටික කළමනාකරණය කරගෙන අපි අපේ ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්නේ? හරි? මේකට ඕන CR පොතක්. මේකට ඕන CR පොතක්. මං ගෙනල්ලා නැහැ මං ඒකයි බැලුවේ මම ළඟ තියෙනවද කියලා. පොඩ්ඩක් ඉන්න බලන්න. හරි කමන්නේ මම ළඟ නැහැ. මං කියන මේක CR පොතක් කියලා ගමුකෝ. හරි? එතකොට පුතේ දැන් මේකට නම මේක පිටු 200ක විතර පොතක් වුණා නම් හරි ඈ. මේ ගන්නවා CR පොත පිටු 200ක වගේ පොතක් ගන්න. පිටු 200ක් ඊට වැඩි උනක් කමක් නැහැ. පිටු 200ක් කියමුකෝ. හරි? මේකේ මේ පළවෙනි පිටුව මම ඔයගොල්ලන්ට මේකේ PDF එකකුත් එවනවා. මගේ දැන් මේ වෙනකොට මේ කාලසටහන් පොත් හදාගෙන වැඩ කරන අයගේ මම එවන්නම් එකක්. හරි? මෙතන ලස්සන ඩිසයින් කරගන්න මේක ඔයා දන්නවනේ. නේ? පළවෙනි පිටුව පොලිටිකල් එකක් A+ එකක් කියලා දැම්මනම් හරි. ඔයා කරන අනිත් විෂයන් වලට ඕක තමයි ඔයාගේ ඩ්‍රීම් එක. හරි ඒ තුනක් අරගෙන ඉහළින්ම විශ්වවිද්‍යාලය යන එක. හරි? එතකොට පුතේ මෙන්න මෙතන මේ පළවෙනි පිටුව ඔයා කැමති නිර්මාණයක් කරන්න නිසදසක් ලියන්න පුළුවන්. හරි? මොකක් හරි දෙයක්. ඊළඟ පිටුවේ ඔයාට පුළුවන් මෙන්න මම දැක්ක දැන් මම මේක කරන්න කිව්වේ මෙහෙමයි. හරිද? මම කරන්න කිව්වේ ළමයිට දෙවෙනි පිටුව ගන්න කිව්වා මේ එයාගේ දෙවෙනි පිටුව මම ගන්න කිව්වේ දින කැලෙන්ඩර් එකක්. ඒ දින කැලෙන්ඩර් එක හදා ගන්නකොට පුතේ අපි හිතමු දවස් 180ක් කියලා තියෙන්නේ. 180 මෙහෙම 179 ඔහොම 178 හරි ඔහොම ඇවිල්ලා අන්තිමට මෙතන පළවෙනිදා එක දවසක් තියෙන මේ විදිහට අපි මේක ටික් කරන් එන එක තමයි කරන්නේ. හරිද? දෙවෙනි පිටුව තමයි අපි ඒක හදාගත්තේ. ඒතර මේ විභාගෙට තියෙන දින ගාන තමයි ආවේ. ඔහොම කරන්නත් පුළුවන්. මේක ඔහොම කරන්නත් පුළුවන්. මම දැක්ක එක දරුවෙක් පොඩ්ඩක් නිර්මාණාත්මක වෙලා ඔය ගෙදර මේ දවස්වල වැඩිපුර කැලෙන්ඩර් තියෙනවනේ. වැඩිපුර කැලෙන්ඩර් නේද? ඒතර ඔය කැලෙන්ඩර් වල තියෙන පුතේ මාස ටික. දැන් ඔන්න මාර්තු මාසේ මෙහෙම දාලා තිනවා. මේකේ දවස් 31 තියෙනවා. හරි? එතකොට අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු වෙනකම් මාස ටික ඔහොම ඔය ඊළඟ පිටුවට අමුණ ගන්න පුළුවන්. රයිට්? අමුණගෙන පුතේ අදාළ දිනේදී අදාළ දිනේ කපාගෙන යන්න. අදාළ දිනේ ඉවර කරගෙන යන්න. එහෙම කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ මැනුවල් එකක් වාට හදා ගන්න පුළුවන් අතින්. එතකොට ඒක දින ගානේ ඉඳලා දින ගාන අඩු වෙන විදිහට තමයි පුතේ දෙවෙනි පිටුව බැලන්ස් කර ගන්න ඕනේ. ඒක කරන්න ඕන. පැහැදිලිද මම කියන දේ? මැසේජ් එකක් දාන්න ඇහෙනවද කියලා? හරිද? ඇහෙනවද? රයිට්ද? පැහැදිලිද? හරි? රයිට්. රයිට්. ඊළඟට පුතේ මොකද්ද කරන්න ඕනේ? ඊළඟට මොකද්ද කරන්න ඕනේ? රයිට්. ඔන්න පළවෙනි පිටුව හරේ, දෙවෙනි පිටුව හරේ, තුන්වෙනි පිටුව. ඔයා පිටු 200ක CR පොතක් ගන්නවා. ඒකේ තුන්වෙනි පිටුවේ ඔයා ලියනවා පුතේ මම මේ පිටුව කියලා කියන්නම්කෝ. මේ තියෙන පිටුව. මේ තුන්වෙනි පිටුව. මේක මේ උඩින්ම තියෙනවා මෙහෙම. හරි? CR මේ පැත්තෙන් තියෙනවා මෙන්න මෙහෙම මාජින් එකක් තියෙනවනේ. නේ? හරි. පුතේ මෙන්න මෙතන උඩින්ම ඔයා ලියනවා දේශපාලන විද්‍යාව.
හරි මම දේශපාලන විද්‍යාව කියලා ලිව්වා. ලියලා ඔන්න මම පළවෙනි පාඩම ලියනවා. මොකද්ද පළවෙනි පාඩම? දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. ඔන්න පළවෙනි පාඩම. මේකේ තියෙන මාතෘකා ටික ලියනවා පුතේ. පළවෙනි එක දේශපාලන විද්‍යාව යනු. දෙවෙනි එක දේශපාලනය යනු. තුන්වෙනි එක සම්බන්ධතාවය. හතරවෙනි එක විධික්‍රම. විධික්‍රම තියෙනවා දාර්ශනික, තුලනාත්මක, චර්යාවාදී, බහුවිෂයක, අර්ථශාස්ත්‍ර, සමාජ විද්‍යාත්මක, ස්ත්‍රීවාදී. කොහොම තියෙනවනේ පුතේ. හරි? ඒතර මෙන්න මේ හැම ඒකකයක් කෙලින්ම පුතේ ඔයා මොකද කරගන්නේ? මේ හැම ඒකකයක් කෙලින්ම ඔයා දාගන්න මෙන්න මෙහෙම. මොකද්ද මේකට අපි කියන්නේ? හරි අපි දාගන්න ඕන පුතේ මොකද්ද? අර කොටු හතරක් හෝ පහක්. පහක් දාන්න. right. මේකෙදි වෙන්නේ මොකද්ද දන්නවද පුතේ? මේකෙදි කරන්නේ ඔයා දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියලා පුතේ පාඩම් කරලා හරි කොහෙන් හරි අහලා හරි තියෙනවා නම් මේක ටික් කරන්න ඕන පුතේ. මේවා ටික් කරගෙන යන ෆස්ට් රවුන්ඩ් එක මේක ටික් කරන්න, මේවා ටික් කරන්න. මේක ටික් කරන්න. මේ ප්‍රවේශ ටික කරලා නැත්තම් තියන්න. අහලත් නැත්තම් ඉගෙනගෙන නැත්තම් තියන්න. ෆස්ට් රවුන්ඩ් එක වැදගත්. හරිද? ඇහෙනවද මම කියන දේ? හරි. ඊළඟ දෙවෙනි පාඩම, ඊළඟ තුන්වෙනි පාඩම, ඊළඟ හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම, හයවෙනි පාඩම මේ හැම එකම සිලබස් එක ඔයාලඟ තියෙනවද කියලා කියන්න. නැත්තම් මම එවන්නම් පුතේ. පොලිටිකල් සයන්ස් වල ටික මම එවන්නම් ලියා ගන්න ඕන විදිය. හරිද? එතකොට ඔයා විභාගයට යන්න ඉස්සෙල්ලා දරුවනේ මේ ටික ඔක්කොම ටික් කරන්න ඕන. මේ ටික ඔක්කොම ඉවර කරන්න රවුන්ඩ් පහක්, වට පහක් ඔයා ඉවර කරන්න ඕන. මේ ටික ඔක්කොම ටික් කරගන්න ඕන. හරි මම තමයි ඒක බලන්නේ ඔයා මේවා ටික් කරනවද කියලා. හරි මට බලන්න පුළුවන් ඔයාටත් පුළුවන්. පුතේ මේ පහම ඔයා ටික් කරගත්තා කියලා කියන්නේ ඔයා වැඩෙක්. ඔයාට දෙවෙනි පාඩමේ කිසිම ගැටලුවක් නැහැ. ඔව් මම දෙන්නම් පුතේ සිලබස් එක. මම දෙන්නම් ඔයාට ලියා ගන්න. සමහරක් ළමයිට මේක ලියා ගන්න බෑ නැත්තම්. හරි දැන් දේශපාලන විද්‍යාව විෂය සමන්විත වෙන ශේෂ්ත්‍ර තියෙනවානේ. දේශපාලන විද්‍යාව විෂය සමන්විත වෙන ශේෂ්ත්‍ර දෙවෙනි පාඩම. මේක කොටස් 5යි. දර්ශනය, න්‍යාය, මතවාද, ආයතන, තුලනාත්මක දේශපාලන. ඔන්න ඔය ටික තමයි පුතේ විෂය සමන්විත වන ශේෂ්ත්‍ර. එතකොට රාජ්‍ය පාඩම ගත්තොත් රාජ්‍ය පාඩම කොටස් කීයකට කඩනවද? පුතේ කොටස් 4කට කඩනවා. රාජ්‍ය හඳුනා ගැනීම කොටස් 4කට කඩනවා. රාජ්‍ය භූමිකාව, බලයේ කේන්ද්‍රීය ප්‍රකාශනය ලෙස රාජ්‍ය, භෞමික රාජ්‍ය, ජාතික රාජ්‍ය. දෙවෙනි එක රාජ්‍ය හා බැඳිච්ච සංකල්ප. සංකල්ප 4ක් තියෙනවා. මොනවද? ගෝලීයකරණය, ස්වාධිපත්‍ය, පුරවැසියා, පාලන තන්ත්‍රය, ඊළඟට පුතේ එනවා මොකද්ද? රෙජිම එක නැත්නම් ආණ්ඩුව. ඊළඟට මාදිලි තියෙනවා. මොනවා මාදිලි? ගෝත්‍රික, ග්‍රීක නාගරික, රාජාණ්ඩු, ලිබරපයන්වාදී, යටත් විත, සමාජවාදී, පැසිස්ට්වාදී, පශ්චාත් යටත් විත, නව ලිබරල් නේද? ඊළඟට එනවා පුතේ න්‍යායන්. මොනවද? ලිබරල් වාදය, සම්මුතිවාදය, මාක්ස්වාදය, ස්ත්‍රීවාදය. ඔය හැම එකම ටික් තියාගන්න මේ විදියට. හරිද? ආකෘතිවල කොටස් දෙකයි. විධායක බලයේ ක්‍රියාවට නැංවීම අනුව ආණ්ඩුක්‍රම ආකෘති මොනවද පුතේ? පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය, ජනාධිපති ආණ්ඩුක්‍රමය, මිශ්‍ර ආණ්ඩුක්‍රමය, ඒකතන්ත්‍ර ආණ්ඩුක්‍රමය. ඊට පස්සේ ස්වාධිපති බලයේ බෙදීම අනුව ආණ්ඩුක්‍රම ආකෘති, ඒකී ආණ්ඩුක්‍රමය, සංධි ආණ්ඩුක්‍රමය, සහසන්ධි ආණ්ඩුක්‍රමය, අර්ධ සංධි ආණ්ඩුක්‍රමය. ඔච්චරයිනේ නේද? මතවාද 7යිද 8යිද? මතවාද කියන්නේ 7ක් තියෙනවා පුතේ. මොනවද? ලිබරල් වාදය, සමාජවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, පැසිස්ට්වාදය, ජාතිකවාදය, නිරාගාමිකවාදය, ඊළඟ ස්ත්‍රීවාදය, සමූහාණ්ඩුවාදය. 8යි තියෙන්නේ. හරි? හරිම ලේසි. ඊට පස්සේ ගැටුම් පාඩම ගන්න. ගැටුම් පාඩම කොහොමද හැදෙන්නේ? මොනවද ගැටුම් පාඩමේ තියෙන ටොපික් ටික? ගැටුම් නිර්වචනය කරන්න පුළුවන් වෙන්න ඕන. ගැටුම් වල කාර්ය දැන් පුතේ සිලබස් එකක් ගොඩක් දෙනකොට මම දන්නවා සමහර ගුරුවරු උගන්වනවා සිලබස් එක නැතුව මේ නෝට් එකක් නැතුව සිලබස් එක කියන්න බෑ.
හරි නෝට් එක නැතුව සිලබස් එක කියන්න බෑ. නෝට් එක බලන් තමයි සිලබස් එක කියන්නේ. ඉතින් සිලබස් එක පත්තියම් වෙලා තියෙනවනේ මේ වෙනකොට දැන්. කොච්චර උගන්වලාද? හරි මම 2010 තමයි විෂය උගන්වන්න ගන්නේ. ඒතර දැන් මේ වෙනකොට අවුරුදු 16ක්. හරි අවුරුදු 16ක් මේ විෂය උගන්වනවා. ඒතර පුතේ මේ දැන් ගැටුම් පාඩම ගැටුම් නිර්වචනය කරගන්න පුළුවන් වෙනවනම්. හරි ඊළඟට ගැටුම් වල කාර්යයන් වාට ලියා ගන්න පුළුවන් වෙනවනම්. නේ සාධනීය නිෂේධනීය. ඊළඟට වාට පුළුවන් වෙනවනම් පුතේ ගැටුම් වර්ග කරන්න නේ සරල කෘත්‍යවාදී දේශපාලන. ඊළඟට ගැටුම් වල ජීවන චක්‍රය ලියා ගන්න පුළුවන් වෙනවනම්. ගැටුම් වලට කළ යුත්තේ කුමක්ද? සයිමන් ෆිෂර් නේද? ඒව ලියා ගන්න පුළුවන් වෙනවනම්. ඊට පස්සේ ගැටුම් සමතන ක්‍රියාවලිය. පුතේ ගැටුම් සමතන මාධ්‍ය සහ සාමය ගොඩනැගීම. ওই ටික නෙන්නේ නේ. ඊට පස්සේ 7 වෙනි පාඩම මොනවද? යටත් විත පරිවර්තනය. කෝල්බ්‍රූක්, ක්‍රූමැකලම්, මැනින්, ඩෙවන්ෂයර්, ඩොනොමෝ. ওই ටිකනේ පුතේ. ඊට පස්සේ සෝල්බරි වලට එනවා. සෝල්බරි පසුබිම, ලක්ෂණ, ව්‍යවස්ථාදායකය, අග්‍රාණ්ඩුකාරවරයා, කැබිනට් මණ්ඩලය, අගමැතිවරයා. ඊළඟ රාජ්‍ය සේවය, අධිකරණය, නවාංග දෙකක් තියෙනවා. සෙනෙට් සභාව සහ සුළු ජාතීන් ආරක්ෂා කිරීමේ විධිවිධාන. ඊළඟ 1972 අනුගමනය මොනවද ඔයාලට තියෙන කතා කරන්න. ජාතික රාජ්‍ය සභාව තියෙනවා. හරි ජනාධිපතිවරයා ඉන්නවා. අගමැතිවරයා ඉන්නවා. කැබිනට් මණ්ඩලය තියෙනවා. ඊළඟ රාජ්‍ය සේවය තියෙනවා. අධිකරණය තියෙනවා. ව්‍යවස්ථාධිකරණය තියෙනවා. ඒක විශේෂ අධිකරණයක් විදිහට රාජ්‍ය සේවා කොමිසම උපදේශක මණ්ඩලය විනය මණ්ඩලය අධිකරණ සේවා උපදේශක මණ්ඩලය විනය මණ්ඩලය තියෙනවා. නවාංග තියෙනවා. මූලික අයිතිවාසිකම් සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම. ඔය විදිහට එන්න ඕන. හරි 9 වෙනි පාඩමත් එහෙමයි. 10 වෙනි පාඩමත් එහෙමයි. හරිද? ඒවා ගානට මේ වගේ chart එකක් විතර හැදෙන්න ඕන. ඒතර පුතේ ඔයා එක විෂයකට පැති 10ක් කොළ 8ක් තියාගමු. පිටුවට එක විෂයකට කොළ 8ක් තිබ්බා. මේක මෙතනින් කට් කරන්න. ඔන්න පොලිටිකල් ටික කට් කරා. ටික් ගාලා අයින් කරා. අර මෙහෙම ඔයගොල්ලෝ තීරුවක් අයින් කරා. නේ? අයින් කළා දැම්මා. හරිද? රයිට්. පැහැදිලිද වැඩි? රයිට්. ඊළඟට ඔයාගේ විෂය මොකද්ද? සිංහල. ඔන්න සිංහල වල සිලබස් එක ලිව්වා. කැපුවා අයින් කරා. කොළ 10ක් තිබ්බා අයින් කරා. ඊට පස්සේ ඔයාගේ විෂය මොකද්ද? හරි මීඩියා. ඔන්න ලිව්වා. සිලබස් එක ලිව්වා. කොළ 10ක් තිබ්බා අයින් කරා. හරි? එතකොට උඩරිම කොළ 30ක් තියාගන්නකො. කොළ 30ක් තියාගන්න මේ වගේ සිලබස් එක ලියලා ඉස්සරහට ඉඳ තියන්න කොට පහක් තියෙනවා. ලබන මාසේ මුල වෙනකොට වැඩ කරන් යන්න පුළුවන් නම් අද පටන් ගන්නකො. දැන් අද 25 නේ 26 27 28. හරි? මේ දවස් තුනේ පොත හදලා ඉවර කරතේ. පැහැදිලිද? ඊළඟට එනවා පුතේ කාලසටහන. මෙතන එනවා කාලසටහන. කාලසටහන. හරිද? මෙතන එන්නේ මොකද්ද? කාලසටහන. දැන් තමයි වැදගත්. කාලසටහන හදන විදිහ මම කියන්නම්. හරි? කාලසටහන කොහොමද අපි හදා ගන්න ඕනේ? පුතේ මෙන්න මේ දේ මතක තියාගන්න. ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන දැන් අපේ දරුවෝ පුරුදු වෙලා ඉන්නවා අර සාමාන්‍ය පෙළ ලියපු විදියටම සාමාන්‍ය පෙළ පාඩම් කරපු විදියටම උසස් පෙළත් පාඩම් කරලා ගොඩ දා ගන්න. එහෙම කරන්න පුළුවන්ද පුතේ? සාමාන්‍ය පෙළ විදියට මේක ගොඩ දා ගන්න පුළුවන්ද? සාමාන්‍ය පෙළ වගේද උසස් පෙළ කියන්නේ? සාමාන්‍ය පෙළට මේක ලඝු කරන්න පුළුවන්ද? මොකද හිතේ? බෑ. නේ? සාමාන්‍ය පෙළට මේක ලක් කරන්න බෑ. හරි? එහෙනම් සාමාන්‍ය පෙළට වඩා අපිට ලොකු අවබෝධයක් අවශ්‍ය වෙනවා සහ ලොකු ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා කාලසටහන හදන්න. මම දැන් ඒක තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. හරි? මේක හැමෝම කියලා දෙන්නේ නෑ. හරි? මේක හරියට හදාගෙන පුතේ මොනවාම හරි පුතේ කාට හරි ඒ කියන්නේ මම මේ කියන විදිහට වැඩ ටික කරලා කවුරු හරි දරුවෙක් කියනවා නම් සර් මට ඒකක් නෑ කියලා. හරි? පුතේ පුළුවන් නම් විභාග ඉවරලා මට මැසේජ් එකක් දාන්න සර් මට ඒකක් ගන්න බැරි වුණා කියලා. හැබැයි මම කියන කාලසටහන ඇතුළත ඔයා වැඩ කරන්න ඕන. මම කියන කාලසටහන ඇතුළත අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. හරි? පුළුවන් නම් සති සාරාංශයේ මට PDF එකක් කරලා එවන්න. ඒක මාරම වටිනවා. මම ඒතර පිළිගන්නම් ඔයා මේකට වැඩ කරා කියලා. සති සාරාංශයක් හදන්න දෙනවා. සති සාරාංශය හදලා ඔයා මට හදලා එවන්න. හරි? කියන්නද කාලසටහන හදන විදිය ඕනද? දැන් මේ ටික තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. දැන් මේ කනෙක්ෂන් එකක් නැතුව ඉස්සරහට මට මේවා කියලා දෙලා වැඩක් නැහැ. දැන් මයික් එකක් ඔන් කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කැමරා ඔන් කරන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. ඕගොල්ලන්ට ඕන තියෙන ගැටලුවක් කතා කරන්න. ඊළඟට ඉස්සරහට ක්ලාසස් තියෙන්නේ Zoom එකෙන් විතරයි. හරි? ඒකෙන්ද රෙකෝඩින්ග්ස් වලින් ලයිව් මේ YouTube live වලින් ඒක තේරුන්නේ නැහැ. හරි? හරි. ඔව්. ඒක තමයි. නියමයි. හරි? තේරුණානේ පුතේ වැඩේ. දැන් මේ විදිහට ඕගොල්ලන්ගේ ප්ලෑන් එකක් නැහැනේ, ප්‍රෝග්‍රෑම් එකක් නැහැනේ. දැන් මම අපේ පන්තියේ ක්ලාස් එකේ දරුවෙක්ගෙන් අහුවොතින් පුතේ උඹලා මොනවද ඉවර කරලා තියෙන්නේ කියලා උන්ට මට මේ කාලසටහන පොත ගෙනලා පෙන්නනවා. මම ඔයාලට එවන්න මම කාලසටහන පොත ලස්සනට හදලා දෙනවා. හරි? සමහරකුන්ගේ ඩ්‍රීම් තියෙනවා, සමහරකුන් පයිලට් මේ සමහරක අපිට ඒ කියන්නේ වෙන වෙනම
හීනත් එක්කනේ වැඩ කරන්නේ නේද? සමහර අය ටීචර් කෙනෙක් වෙන්න, සමහර අය ලෝයර් කෙනෙක් වෙන්න, සමහර අය පරිපාලන සේවයට යන, සමහර අය මාධ්‍ය ශාස්ත්‍රයේ ඉහළට යන මොනවාම හරි ඩ්‍රීම් එකක් එක්කනේ වැඩ කරන්නේ. ඒතර ඒ ඩ්‍රීම් එක ඉස්සරහ පිටව ලස්සන ඩිසයින් කරගන්න. හරි. මොකද අපිව ජීවත් කරන්නේ හීන. ඒක තමයි ඇත්ත. හරි. හීන දකින්න ඕන පුතේ. හැබැයි දකින්න හීනේ ලොකුවට දකින්න. ලොකු හීනයක් දකින්න. ඔයාගේ ප්ලෑන් එක හදාගන්න. දැන් මම ඇහුවම මේ පුතේ මොකද ආර්ට්ස් කරන්නේ? සර් S3ක් දාගෙන රට යන්න සර් අපි ඉන්නේ එහෙමනේ. දැන් අපි දැන් මම ක්ලාස් කරන අලුත් ගම එහෙම නේද? සර් S3ක් දාගත්ත අපි ඉතින් රට යන්න එහෙමයි. ඉතින් අපේ ගෙදර ගොඩක් අය ඉන්නේ එහෙමයි. එහෙම ඉන්න පුතේ. ඒතර S3ක් දාගන්න ඉන්නුන් ඉන්නව නේද? උන්ට W එකවත් හම්බෙන්නේ නැහැ. හරි. ඒකින්ද ඔයා ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරන්නකෝ. ඔයාගේ හීනේ. ඔයාගෙන් අහුවොත් මොකද්ද? සර් මම ලංකාවේ පළවෙනියා. බය නැතුව කියන්නකෝ. බය නැතුව කියන්න. ඇයි බය? යාළුවෝ hina වෙයි. නේද? බය වෙන්න එපා. මට ඕනේ ලංකාවේ පළවෙනියා වෙන්න. පුතේ, උඹට ලංකාවේ පළවෙනියා වෙන්න ඕන වුණොත් හරිද? ඒක නම් තියෙන හීනය අඩුම තරමේ අදාළ විෂයන් තුනට ඒ තුනක් හරි ලැබෙයි. අවම ඒ තුනක් ගන්නේ. මොකද ඔයා ලොකු හීනයක් දැකලා තියෙනවා. ඔයා ලොකු හීනෙට මහන්සි වෙන හින්දා ඔයාට අඩුම ප්‍රතිඵලය ඔයාට විශ්වවිද්‍යාලයක්. මම කියන දේ ඇත්තද නැද්ද? හරි. ඕගොල්ලෝ ළඟ තියෙන අදිමානයක්ද හීනමානයක්ද? අදිමානයක්ද තියෙන්නේ හීනමානයක්ද? එකක් කියන්න බලන්න. මොකද්ද තියෙන්නේ ඕගොල්ලෝ? පුතේ ඕගොල්ලෝ ගොඩාක් ළඟ තියෙන්නේ හීනමානයක්. හීනමාන. මොකද හීනමානයක්? ඔයාට වව ෂුවර් නැහැ. මට නම් බම් මාව පට්ටම ෂුවර්. ඔයාට ඔයාව විශ්වාස කරන්න. හරි? ඔයා තරම් වැඩෙක් කවුරුත් නැහැ කියලා හිතන්න. හැබැයි එහෙම හිතලා වැඩ නොකර ඉන්න එක නෙමෙයි මම මේ කියන්නේ. තමන් ගැන උපරිමයටම හිතලා ඉදිමෙන එකත් අවුලක් වෙනවා. තමන්ට බෑ කියලා වැටෙන එකත් අවුලක් වෙනවා. ඒක තමයි ඔය මැද මාවතකට ඔයා ඉන්න. මම ඔයාට කියන්නම් කාලසටහන හදන්න කියලා. පුතේ කාලසටහන හරියට හදනවා නම් හදන්න ඕනේ කොහොමද දන්නවද? කාලසටහන හරියට හදනවා නම් මම මේක මෙන්න මම අඳිනවා පුතේ මේ කාලසටහන් කොලේ ඈ මේක පිටුවක් කියලා ඉතින් හරිද රයිට් තේරෙනවද මේක හරි ඔයා රැට නිදා ගන්න වෙලාවක් තියෙනවද පුතේ රැට නිදා ගන්න වෙලාව හරි 10ට නිදා ගන්නවා හරි 12ට නිදා ගන්නවා රයිට් 1ට නිදා ගන්නවා මම නිදා ගන්නකොට 2 විතර වෙනවා ටිකක් මැසේජ් එකක් දාන්නකෝ බලන්න තමයි කීයට නිදා ගන්න අද දවසේ ටිකක් සංවාදශීලීව ඔයාගේ ලබන මාසෙට ඔයාව සූදානම් කර ගැනීමක් තමයි කරන්නේ. ඔව් 12. ඔව් පුතේ. තව නිකන් වංකෝ නිකන් දල වශයෙන් මධ්‍යම වේලාවක් 12:30. ඒ කියන්නේ පුතේ ගොඩක් දෙනෙක් පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්න රැටනේ. තමන් පාඩම් කරන්න පුරුදු වෙලා තියෙන රැට. ඒක තමයි අත. හරි. හැබැයි පුතේ මේ දන්නවද? ඔව්. හවසේ 2යි තියෙන්නේ. ඉතින් මම ඕකේ අනිත් පැත්ත කරපු කෙනෙක්. මම පාඩම් කරන්න ගත්තේ ගොඩක් පාන්දර. මම අවදි වුණේ 2:30 2 3 ඔන්න වගේ වෙලා. සමහර වෙලාවට එකමාර වෙන්නත් පුළුවන්. එතකොට මම A level කරනකොට 2006. හරි? වයස හදාගන්න එපා. එතකොට 2006 උසස් පෙළ කරනකොට පුතේ මට තිබ්බ ලොකුම ගැටලුව තමයි මම පාඩම් කරන්න ගන්න වෙලාව. මම පාඩම් කරන්න ගත්ත වෙලාව පුතේ 6 ඉඳලා 8 වෙනකන් අපේ ගෙදර පාඩම් කරන්න බෑ. චූටි ගයක් තිබ්බේ. හරි? දැන් සාලේ කාමරය අතර ලොකු දුරක් නැහැ. ටීවී එක දාලා තියෙනවා. ලොකු සද්දයක් එනවා. ඇත්තටම පාඩම් කරන්න බෑ. මම මේ ටයිම් ටේබල් එක හදාගෙන මාර අසරණ වුණා. මට වැඩි ටික කරගන්න බෑ. මට කාලේ තිබෙන්න අපතේ මම මොකද කරේ? මම ඒගොල්ලන්ට බනින්න ගියේ නෑ. ටීවී එක නවත්තන්න මොකද රිසර්ච් එක අඩු වුණොත් ගෙවල් වලින් බැනුම් අහන වෙන හින්දා. හරි ඒකත් ඕගොල්ලොත් එහෙමනේ. නැත්තම් පොඩි සද්දයක් දාන්න පුළුවන්. ෂුවර් නම් විශ්වවිද්‍යාල යනවා කියන ලොකු ලයින් එකක් දාලා ටීවී ඕෆ් කරලා සද්දය අහගන්න කියලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම ෂෝ එකක් නෑ. මොකද ඊට පස්සේ වළම්පිකන් එක හොදන්න වෙන මොකද ප්‍රතිපලාවට පස්සේ ඒක ඔයගොල්ලෝ දන්නවා.
හරි. ඉතින් ඒකින්ද අපි කාටවත් කරදරයක් වෙන්නේ නැතුව වැඩ කරනවා නම් පුතේ මම තෝරගත්තා 7 වෙනකොට නිදා ගන්න. මම තෝරගත්තා 7 වෙනකොට නිදා ගන්න. ඒක ඔන්ලයින් තිබුණේ නැහැ. දැන් ඔයගලන්ට ඒක කරන්නත් බෑ ක්ලාස් එකේ යනවා. හරි. සමහර ක්ලාස් ඉවරනකොට 11:00 වෙනවා. හරි. එතකොට පුතේ මම 7 වෙනකොට නිදාගෙන 2 වෙනකොට ඇහැරුණා. 2 වෙනකොට ඇහැරිලා 2 ඉඳලා පාඩම් කරන්න ගත්තා. ඉතින් 2 ඉඳන් පාඩම් කරනකොට මාරම දෙයක් තිබ්බා. මම පාඩම් කරන්න ගන්නකොට එක්කෝ ඇඟ හොද ගන්නවා එක්කෝ නානවා. හරි. දත් මැදලා මූණ හොදලා කුණු කෙල මුකුත් නැහැ, කබ අරෝමය මුකුත් නැහැ, එහෙම නැහැ. ලස්සනට වොෂ් එකක් දාගෙන ඇවිල්ලා තමයි මේ පොත අතට ගන්නෙ. හරි. ඕගොල්ලෝ උදේ පාන්දර නැගිටලා කුණු කෙල පිටින් එහෙම ඇඳ උඩම පොතක් දිග අරගෙන පාඩම් කරන්න ගන්නවා, බෙක්සිට් එකක් පෙරවගෙන ඒක ඔයගොල්ලෝ ගන්නවා නේ. හරි. එතකොට ඩොග් ගාලා පොත මූණට වැටෙනවා. එතකොට හැරෙනවා නේ. මේක ඔයගොල්ලෝ දන්නවන්නේ නේද? හරි. ඉතින් ඒකින්ද පාඩම් කරනවා නම් අංක 1 හොඳ වෙලාවක් හොයාගන්න. අපි උදේ 6ට හැරිලා 6 ඉඳලා 2:00 වෙනකම් පුතේ ඉන්නවා කියන්නකෝ. අන්තිම ටික වෙනකොට ඒ කියන්නේ 10 පැන්න ගමන් ඔයා ගොළුව වගේ මනස මාරම අමාරුයි. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ පුතේ අපි ලොකු කාලයක් ඒ කියන්නේ උදේ 6ට හැරිලා රෑ 10:00 වෙනකම් ඔයා පුතේ වැඩ කරනවා නම් රෑ 10:00 වෙනකම් ඔයා වැඩ කරනවා නම් පුතේ අන්තිම ටිකේ ඔයාලට මතක හිටින්නේ නැහැ. හරි ඒකයි මම කියන්නේ පුළුවන්ම තරම් 10:00 11 වෙනකොටවත් නිදා ගනින්නලා 11 කියමුකෝ මම ඔන්ලයින් එකේ 11න් යා තියන්නේ නැහැ. හරි 11 කියන්නේ 11 ඉඳලා නිදා ගන්න. 11 ඉඳලා නිදාගෙන 12 1 2 3 4 11ට නිදාගත්තොත් ඔයා හැරෙන්න ඕනේ කීයද? 4ට. පුතේ ඔයා නිදා ගන්න ඕනේ පැය කීයද? පැය 5යි. හරි. කමන්නේ. පැය 6ක් කියන්නකෝ. 5ට හැරෙන්න. මුලින් පැය 5 පැය 6ක් තියාගන්න. 5ට හැරෙන්න. හරි. එහෙනම් මම දැන් කියන්නේ කොහොමද කාලසටහන හදන්නේ? හරි. දැන් ආපු දරුවෝ ඉන්නවා නම් පස්සේ බලන්න මම ටයිම් ටේබල් එක හදන විදිය ගැන ඒ වගේම මගේ ප්‍රෝග්‍රෑම් එක ගැන මම මේක දැන් ලයිව් එකක් නැහැ. මම මේක YouTube එකට අප්ලෝඩ් කරලා ඔයගොල්ලන්ට එවනවා බලන්න. හරි. රෙකෝඩින් එක බලන්න. මේ කන ඔයගොල්ලන්ට අල්ල ගන්න බැරි වෙච්ච තැන් තියෙනවා මේකෙන් හදා ගන්න. එතකොට පුතේ දැන් මම මෙන්න මේ කියන කාලසටහන හදා ගන්නකොට අපි කරනවා මෙන්න මෙහෙම දෙයක්. මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ ඔයගොල්ලන්ගෙන් කවුරු හරි කෙනෙක් පුතේ අර Tamante එදිනෙදා සිදුවෙච්ච දේවල් ලියන පොතක් තියනවද? දැන් රෑට 10ට 9ට විතර ඔයා ලියනවද මේ මොනවද එදිනෙදා සිදුවෙච්ච දේවල් මොනවද? අපි ගමු මෙහෙම මොනවද? උදේ ඉස්කෝලේ ගියා. එතකොට අද තිබ්බේ මේ එක්සෑම් එක මට මෙහෙම ලකුණු තිබ්බා. මොන හරි දේවල් ඔයා ලියනවද? පස්සේ පසු කාලීනව බලන්න අමතක වෙයි කියලා අර ඩයරියක් කියලා කියන්නේ. එහෙම එකක් ඒක ඔයා කරන්නේ නිදා ගන්න යන්න ඉස්සෙල්ලා පරණ ඒවා ටික මතක් කරලා ලියනවා. ඉතින් මම කියන්නේ වාට ඒක අනිත් පැත්ත කරා. ඔයා නිදා ගන්න පැය කාලකට ඉස්සෙල්ලා හෙට දවස ප්ලෑන් කරන්න. නිදා ගන්න පැය කාලකට ඉස්සෙල්ලා පුතේ හෙට දවස ප්ලෑන් කරන්න. එතකොට ඔයාගේ මෙන්න මේ පිටුවේ ඔයා උඩින්ම ලියන්නේ දිනය හෙට දවසේ දිනය 2026යි 02යි 26 වෙනිදා. හරි 26 ඔව් 26 27 නේද 27 නේද 27 නේද බ්‍රහස්පතින්දා. ඔන්න දිනේ දැම්මා. හෙට දවසයි ලියන්නේ. හරි හෙට දවසයි ලියන්නේ. හෙට දවස ලියන්න. හෙට දවස ලියන්න. ඔව් මොන හරි තව ප්‍රශ්න තියෙනවද? හරි. නෑ පුතේ. හරි. ඇහෙන්නේ නැත්තම් මොන හරි ප්‍රශ්න තියෙනවද කියන්න. right. හෙට දවස ලිව්වා. right. ඉතින් මේක හදන්න ඕනේ මෙහෙම. මෙතෙන්ට එන්න ඕන වේලාව. හරි. මෙතෙන්ට එන්න ඕන පුතේ විෂය. මෙතෙන්ට එන්න ඕන කාලය. මෙතෙන්ට එන්න ඕන පාරිතෝෂිකය. වේලාව, විෂය, කාලය, පාරිතෝෂිකය. පේනවද? පේනවද මේක? right. පුතේ වා හෙට සැලසුම් කරනවා
වේලාව මං කියුවා එහෙනම් 11ට නිදාගත්තොත් 12 1 2 3 4 5 පහේ ඉඳන් 5:30 වෙනකම් මම ඔයාලට මේ විශේෂ විදියට දානවා සූදානම් වීම මූණ හේදීම කියන්නත් පුළුවන් පුතේ ඔයා වෙන් කරනවා කාලය පැය භාගයක් පාරිතෝෂික රට තියන්නේ නැහැ ළමයි පාරිතෝෂික රට තියන්නේ නැහැ හරිද right 5:30 ඉඳන් මම මේ ගෙදර ඉන්න දවසක් කියලා ගන්නෙ 5:30 ඉඳන් 7:30 වෙනකම් 7:30 වෙනකම් ඔයා විශේෂ විදියට දානවා දේශපාලන විද්‍යාව යනු කුමක්ද මොකද්ද පුතේ දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද ඔන්න ඔයා පාඩම් කරන්න ටයිම් එක හදා ගන්නවා 5:30 7:30 දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියලා පැයක් අරගෙන පාඩම් කරලා අන්තිම පැය භාගේ ප්‍රශ්නිකුත් ලියනවා පුතේ හරිද 5:30 7:30 දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියලා දැම්මා කාලය පුතේ පැය දෙකයි කාලය පැය දෙකයි කාලය පැය දෙකයි right හරිද දැන් මේ හෙට දවස ප්ලෑන් කරනවා මම හෙට 5:30 ඉඳන් 7:30 වෙනකන් දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියලා පාඩම් පැහැදිලිද right ඊළඟට පුතේ ඔයා එනවා ඔන්න දැන් ගෙදර ඉන්න දවසක් right 7:30 ඉඳන් පුතේ 9:30 වෙනකන් විවේකයක් ගන්න හොඳ විවේකයක් ගන්න පුතේ මේ විවේකය මේ විවේක කාලය ගන්න කෑම කාලා වොෂ් එකක් දාලා පොඩි වටයක් දාලා නේ එහෙමනේ පුතේ නේ චුටි විවේකයක් ඕන අතරමැද මම මේ ගෙදර ඉන්නවා කියලා කියන්නේ හරි ගෙදර ඉන්න දවසක් කියලා හිතන්නේ මෙතනට ඉස්කෝලේ යන දවසක් නම් ඔයා 6:30 ඉඳලා 3 වෙනකම්ම පුතේ කාලේ දෙන්න පාසලට වෙලාව වෙන් කරා පැහැදිලිද මම කියන දේ right මේක දැන් අලුතෙන් ආපු ළමයිට පුතේ මේක රෙකෝඩින් එක මම දානවා මේක හදාගන්න මේක හදාගෙන මේකට වැඩ කරලා ඔයාලට ඒකක් ගන්න බැරි වුණොත් මම වග කියනවා වගකීමෙන් කියනවා පුතේ අනිවාර්යයෙන්ම මේකට වැඩ කරොත් මේකට වැඩ කරන්න බෑ අමාරුයි පට්ටම අමාරුයි පුළුවන් නම් වැඩ කරපළා වැඩ කළා මට මැසේජ් එකක් දාන්න සති සාරාංශය හදන විදියට මම කියනවා සති සාරාංශයත් මට දාලා එතකොට මම කියන්නම් පුතේ ඔයාටම තේරෙයි ඔයා ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන තිනවා ලස්සනට මේ ටික වෙලා යනවා ඔන්න දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියලා පාඩම් කරා පුතේ පාඩම් කරලා ටික් එකක් දාන්න පාඩම් කරා දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියලා පාඩම් කරලා ඉවර කරා පුතේ right ඊළඟට මම ඔයාලට කියනවා 9:30 ඉඳලා 10 වෙනකන් ඔයා රචනා ප්‍රශ්නයක් ලියනවා මොකද්ද රචනා ප්‍රශ්නය දේශපාලන විද්‍යාව යනු කුමක්ද කියන එකෙන් රචනා ප්‍රශ්නයක් ලියනවා ඔයා ඒකට වෙන් කරනවා විනාඩි 30 නිතරම තමන් පාඩම් කරපු ඒකකයෙන් පුතේ ප්‍රශ්නිකුත් ලියලා යන්න බහුවර්ණ ටික කරලා යන්න ඒකටත් වෙලාව වෙන් කරා ප්‍රශ්න ලියන්න වෙලාව වෙන් කරන්න මේ ටයිම් ටේබල් එක ඇතුලේ හරි ඔන්න පුතේ වෙන් කරගත්තා හරි right ඊළඟට ඔන්න පුතේ ආයි 10:30 කියමු 10:30 ඉඳලා ඔයාගේ අනිත් විෂයට යන්නකෝ මොකද්ද මට පුතේ කියන්නකෝ විෂයක් කියන්න දැන් ඔයගොල්ලෝ කරන මීඩියා මාධ්‍ය අධ්‍යයනයේ විෂයේ මොකද්ද පළවෙනි පාඩම මාධ්‍ය සාක්ෂරතාවය නැත්නම් මොකද්ද පළවෙනියෙන්ම තියෙන්නේ මොකද්ද මාධ්‍ය ආරම්භය නේද මාධ්‍ය ආරම්භය හරි මම දාන්නම් නිකන් මාධ්‍ය ආරම්භය හරි මාධ්‍ය ආරම්භය හරි ඔන්න ඔහොම එකක් තියෙනවා කියන්නකෝ 10:30 ඉඳලා කීය වෙනකන්ද පුතේ මාධ්‍ය ආරම්භය පාඩම් කරන්නේ 10:30 ඉඳන් 12:30 වෙනකන් ඔන්න මාධ්‍ය ආරම්භය කියන කොටස පාඩම් කරනවා වෙන් කරනවා පැය දෙකයි හරි මාධ්‍ය ආරම්භය පැය දෙකයි හරි ඔව් ඉක්කොනුත් කරනවානේ ඉක්කොන් කරනවා හරි ඉක්කොන් වල තියෙන ටොපික් ටික ඔයා දන්නවනේ නේ right පාරිතෝෂික දෙන තාම අත තියලා නැහැ මේ පාරිතෝෂයේ හිස්ව තියෙන්නේ හරි මම මේ කියන විදිහටම කාලසටහන හදා ගන්න ඕනද ළමයි නෑ මම මේ කියන්නේ නිකම් මට හිතෙන එකක් මෙන්න මෙහෙම කරමු ඔයාට ඕන විදිහට හදාගන්න හරි ඔන්න 12:30 ඉඳන් මේ සංකීර්ණ එකක් මම මේ හදන්නේ 12:30 ඉඳලා හරි ඔයා 1:30 වෙනකන් දවල් ආහාරය මේ වෙලාවටම හාමුදුරු වළඳනවා වගේ පුළුවන් නම් හොඳයි එහෙම බැයි නම් එහෙම අවුලක් නැහැ මේව දාන්න ඕනේ නැහැ හරි මම මේ නිකම් විහිළුවට වගේ කිව්වේ මේකට ඔයා පැයක් වෙන් කරගත්තා right ආපහු 1:30 ඉඳන් දවල්ට නිදා ගන්න තියාගන්න එපා බං මූසලයි හරි ගෙදරටම හරියන්නේ නැහැ ඒකෙන්ද දවල්ට නිදා ගන්න එපා දැන් තොපි එකෙක්වත් නිදා ගන්න එපා දවල්ට හරි ගෙදරට වෙලා ඉන්නකොට දවල්ට නිදාගෙන එක පැයක් නිදාගෙන ඉන්න අම්මෝ මාරම ඔළුවටත් අමාරුයි නිදා ගන්න එපා
අර පැය 6 හොඳට මැදි නිදා ගන්න. හරි? මම පැය 6ක් කිව්වනේ. 11ට නිදාගත්තා 12 1 2 3 4 5ට ඇරුණා 5 ඉඳලා යන විදිහ තමයි මේ කියන්නේ. හරිද? පැහැදිලිද? right. 1:30. පුතේ 1:30ට ඔන්න 1:30ට 1:30 කෑම ඉවර වෙලා පොඩි වටයක් දාලා ඇවිල්ලා 1:30 ඉඳන් 3:30 වෙනකන් පුතේ දැම්මා. ඔන්න තව එකක් මොකද්ද? අපේ කෝල්. හරි? ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාවේ තියෙනවා මොකද්ද? ජන සංඛ්‍යාව නැත්තම් අපි හිතමු ඉල්ලුම සැපයුම න්‍යාය. ඔන්න මේකක් තියෙනවා කියලා හිතමු. ඉල්ලුම සැපයුම න්‍යාය. ටොපික් එක ලියන්නේ මෙතනට. ඉල්ලුම සැපයුම න්‍යාය කියන පාඩම තමයි ඔයා පාඩම් කරන්නේ. ඔයා වෙන් කරනවා පැය දෙකක්. පුතේ මේ විදියට 3:30 ඉඳන් 5:30 වෙනකන් කොහේ හරි ඔයා යනවා නම් ටොපික් මොනවා හරි තියෙනවා නම් ඒවා හෙට දවස් ඔයාට වැටිලා තියෙන වැඩ ඔයාට 5:30 ඉඳන් 7 වෙනකම් පොලිටිකල් ක්ලාස් එකක් ඔයාට නැත්නම් 7 ඉඳලා 10 වෙනකම් පොලිටිකල් ඔන්ලයින් ක්ලාස් එකක් ඒවා මේකට ලියපල්ලා මේකට ලියලා යන වෙලාව දාපල්ලා පාඩම් කරන්න. ඒතර පැය දෙකයි මෙතන පැය භාගයයි පැය දෙකමාරයි 3මාරයි 4මාරයි පැය 6මාරක් ඔයා පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. පැය 6මාරක් පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා ළමයි. පැය 6මාරක් පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා ඔන්න උදේට නැගිට්ටා. ඔන්න උදේට නැගිට්ටා. නේ? දැන් මේක ලියලා නිදාගත්තානේ. උදේට නැගිට්ටා. පෙරලා ගත්ත කාලසටහන් පොත. කාලසටහන් පොත පෙරලාගෙන පුතේ මුලින්ම කරන්නේ මොකද්ද? අර එක දිනයක් කපලා දාන්න. ඇයි ඒ? දවස් 200ක් තිබ්බා. ඔන්න රෑ වෙලා එහෙනම් 199 තියෙන්නේ තව. හරි? එක දිනයක් කපලා දාලා ආවා මේකේ තියෙන ටොපික් එක මොකද්ද? ඔයාලට පාඩම් කරන්න තියෙන දේශපාලන විද්‍යාව යනු කුමක්ද? පුතේ 5:30 හරියටම 5ට හැරුණා නම් හරියක් දාන්න මූණ හොදගෙන ලෑස්ති වෙලා ඇවිල්ලා මේකට හරියක් දාන්න පාරිතෝෂිතයට පුතේ 5:30 ඉඳන් 7:30 වෙනකම් මේ වැඩේ කරා නම් හරියක් දාන්න හරියක් දාලා මෙතනත් හරියක් දාන්න හරි මේකෙත් හරියක් දාන්න right ඊට පස්සේ මේ වෙලාව විවේකෙනේ ඒවත් කරා නම් හරියක් දාන්න පුතේ 9:30 ඉඳන් 10:30 වෙනකම් ඔයාලට මේක ප්‍රශ්න ලියන්න ඉන්දියා කරන්න බැරි වුණා වැරද්දක් දාන්න හේතුවක් ලියන්න හේතුව ලියන්න කඩේ ගියා කියලා මොකක් හරි එකක් දාමු මොකක් හරි හේතුව ලියන්න පුතේ කරන්න බැරි වුණා නම් නේ හරි මේවා කරා නම් හරියක් දාන්න නොකරා නම් දාන්න අමතරව පුතේ තව දේවල් කරා නම් පාරිතෝෂිතේ පැත්තේ ලියන්න ඔයා ඔන්න අමතර පැය දෙකක් පාඩම් කරා නම් පාඩම් කරපු ටොපික් එකක් එක ලියලා මෙතන ටික් කරලා දාන්න පාරිතෝෂිතය කියන්නේ එදිනෙදා සිදුවන වෙනස් වීම් ටික හදාගන්න එක තමයි පාරිතෝෂිතය කියන්නේ අලුතෙන් පාඩම් කරත් කරන්න බැරි වුණත් හේතුවක් දාලා මෙන්න මේ පාරිතෝෂිතයෙන් අඩු කරන්න පුතේ පාරිතෝෂිතය පැය භාගයක් අඩු කරන්න වෙනවා මට එහෙනම් මම පැය 6මාරක් පාඩම් කරන්න ඉදී නමුත් මට පැය භාගයක් පාඩම් කරන්න බැරි වුණා මම පාඩම් කරේ පැය 6යි මම පාඩම් කරේ පැය 6යි පැහැදිලිද මැසේජ් එකක් දාන්න පැහැදිලිද කාලසටහන හදන විදිය කොයි ඉක්මන් කරනවා පැහැදිලිද නැත්නම් අපැහැදිලිද හරි ඉතින් මෙහෙම කාලසටහනකට වැඩ කළා නැද්ද නැද්ද කාලසටහනකට වැඩ කළා ඔව් පැහැදිලි කල්ප කවදාද කාලසටහන හදන්න ගන්න කියලා මට මැසේජ් එකක් දාන්න දැන් මොන පොතක්ද ඕනේ පිටු 200 පොතක් මතකයිද ලස්සන පිට කවරයක් දාලා ලස්සනට හදන්න හරි දැන් කල්පගේ ඩ්‍රීම් එක තියෙන්නේ නාට්‍ය හා රංග කලාව කරලා හරි ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක් වෙන්න නම් නේ ඒ ඩ්‍රීම් එකත් එක්ක වැඩ කරන්න ආ ඔව් ඔන්න හෙට ඉඳන් වැඩේ පටන් ගන්නවලු නේ මේ දක්වා ඔයාලට පුතේ පන්තිවල ඔව් හෙටම හදනවා නියමයි හරි හෙටම හදනවා පුතේ මම ඒකයි කිව්වේ බය වෙන්න එපා මම විෂය කොට දානවා හරි විෂය මහරු කරන්න යන්න එපා කලබල වෙන්න එපා අපිත් එක්ක වැඩ කරමු මම කිව්ව ඔයාට කොහොමද පන්ති ටික තියන්නේ කියලා මම රෙකෝඩින් එක දානවා රෙකෝඩින් එක බලන්න යාළුවන්ට ෂෙයා කරන්න හරි ගොඩක් අඩු ගාස්තුවක් අපි පන්ති ගාස්තුව ගෙනියන්නේ පුතේ ගොඩක් අඩු ගාස්තුවක් හරි මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා හරි පේපර් ක්ලාස් එකේ පේපර්ස් ටික ගෙදරට එවන්න පුළුවන්ද කියලා මම ඒකක් බලන්නම් පේපර්ස් ටික ගෙදරට එවන්න පුළුවන් නම් මේ මාසෙනේ ඊළඟ මාසෙ ඉඳලා සති 4ට තියෙන පේපර්ස් 4 ගෙදරට එවන්න මම හදන්නම් හරි පේපර්ස් ටික ගෙදරට එවන්න හදන්නම්
පේපර් ක්ලාස් එක කරනවා නම් අනිවාර්යෙන් පේපර් එක තමන් ළඟ තියන්න ඕනේ. සමහරක් දුර ඉන්න ළමයිට ඇත්තටම පේපර් එකක් print කරගන්න විදියකුත් නැති ප්‍රශ්න තියෙනවා. ඒතර පේපර් එකයි ටියුට් එකයි මේ ඔක්කොම ගෙදරට එන විදිය අපිට ලබන මාසේ මම හදලා දෙන්නම්. හරි. එතකොට අප්‍රේල් මාසේ ඉඳලා මගේ මේ ප්‍රෝග්‍රෑම් එක මම මතක් කරන්නම්. මේක මම ඔයගලන්ට පෙන්නන්න නැති. අප්‍රේල් මාසේදී පුතේ මම ඔයාලට දෙනවා තනි පොතක් තනි පොතක්. මේ තියෙන පොත. හරි. තනි පොතක් දෙනවා අප්‍රේල් මාසේදී. මේක මම චුට්ටක් පෙන්නලා ඉන්නම් ඔයාලට. හරි මේක නම් දැන් මේ පරණ වෙලා තියෙන්නේ. මේක මම ගිය අවුරුද්දේ ඉස්සලා අවුරුද්දේ හදපු පොත. පුතේ මේක ටිකක් ලොකු පොතක්. හරි. මේ පොත ඔයාලට අප්‍රේල් මාසේ ඉඳලා ගන්න පුළුවන්. මේක දැවැන්ත පොතක්. හරි. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා කියන්නම් මම. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ. දැන් මෙතන ඔයාලට පේනවද? පේනවද? දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම ඒකක 1. මේ තියෙන 2019 ලකුණු දෙන්නේ පටිපාටිය. 2019 ඇවිල්ලා තියෙන පුතේ මොකද්ද? සමාජ භාවිතයේක පැහැදිලි කරන්න. තේන්නද? පෙන්වන්න දකුණුත් එක. දැන් පේනවද? හරි. මේ තියෙන මේ 2019 ලකුණු දෙන්නේ පටිපාටිය. ඒකක 1. ඉතින් මෙතන රයිට්. හරි කැමරාව මට හරියට ફોකස් නැහැ. හරි. රයිට්. හරි. හරි ඔන්න ඔය විදිහට තමයි. හරි. ඒතර මේ විදිහට හරි. ඉදිච්ච රැවුල් ගසුත් වෙනවා මෙතන zoom කරමු. හරි දෙතකින්. හරිද? රයිට්. එතකොට මේකේ පුතේ පළවෙනි පාඩමේ සියලුම 2019 ඉඳලා 2026 25 වෙනකම් මාර්කින් ටික ලකුණු මේ බහුව මේ රචනා ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි තියෙනවා. ඊළඟට මම අනුමාන කරනවානේ පළවෙනි පාඩමෙන් මොනවද දෙන්න පුළුවන් කියලා. ඒ අනුමාන කරපු රචනා ප්‍රශ්න ටිකත් මේකට එනවා. හරි. ඊළඟට දෙවෙනි පාඩමත් පසුගිය අවුරුදු වල ප්‍රශ්න ටික මම අනුමාන කරන රචනා ප්‍රශ්න ටික සහ උත්තර. තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම පාඩම් 15ම පුතේ අවුරුදු ගාන වෙනකම් හදලා තිනවා. කෙටි ප්‍රශ්න සුපිරි කෙටි ප්‍රශ්න 1000ක් තියෙනවා. 1000ක් තියෙනවා. ඒකෙන් 25ක් තියෙනවා පුතේ පේපර්ස් විදියට. කෙටි 20 පේපර්ස් 25ක් තියෙනවා. හරි. ඊට අමතරව සමස්ත සිලබස් එක ආවරණය වෙන කෙටි ප්‍රශ්න 500ක් තියෙනවා. ඒක අපි පන්ති කරනවා. හරි. ඊට අමතරව චින්තකයන්, නිර්වචන, ව්‍යවස්ථා සංශෝධන මේ සියල්ලම ඇතුළත් වෙනවා. මේක නම් පිටු 200 වෙනන අන්තිම පිටුව පේනවද බලමු. අන්තිම පිටුව කීයද කියන්නේ? අන්තිම පිටුව තියෙන්නේ. රයිට්. වෙනවද මේක? වෙන්නේ නැහැ මම zoom කරලා දෙනවා. වෙනවද? වෙනවද? හරි දැන් පේනවනේ. කොහොම හරි වැඩක් මේ කරන්නේ. පිටු අංක 247. පිටු අංක 247. හරි. මේක අප්‍රේල් වල ගන්න පුළුවන් වань. අප්‍රේල් වල දෙන්නම්. මේකත් යනවා අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. මේක වෙනම දවසක් යනවා. පුතේ මම ඒක කියන්නම් ඔයගොල්ලන්ට. හරි. මේක පිටු 300කට එහා ලොකු නිබන්ධනයක් වෙයි. මොකද අලුත් මාකින් එකක් මේකට දාන්න තියෙනවා. කෙටි ප්‍රශ්න ටික දාන්න තියෙනවා. බහුවර්ණ ටික දාන්න තියෙනවා. ලොකු ටියුට් එකක් වෙයි. කෙටි ප්‍රශ්නයි බහුවර්ණයි දැම්මොත් ඒක පිටු 400ක විතර පොතක් වෙයි. හරි. ඔක්කොම එකම පොතෙන් සමස්ත කිසිම නෝට් එකක් ඕනේ නැහැ. ඔයාලට මේ පොතෙන් විතරක් ගොඩ දා ගන්න පුළුවන් වෙයි. දැවැන්ත පොතක්. හරි. ඒක මම ඉස්සරහට කියන්න අප්‍රේල් වලදී වැඩ ටික. මොකද ලොකු කොස්ට් එකක් යනවා. මම හිතන එක පොතක් හදන්න මට 1500ක් විතර යනවා. කොස්ට් එක විතරක්. හරි. ඉතින් ඒකත් එක්ක ඔයාලට ඒ හා සමාන ගාණකින් මේ පොත ගන්න පුළුවන් වෙන මම හදලා දෙන්නම්. හරි. ඒතර අනිත් මගේ නිබන්ධන නැතුව නිබන්ධන 15 ටියුට් 15ට අනිවාර්යයෙන්ම ඔයාලට හම්බ වෙනවා. මම ඔයාලට පෙන්නුවා නිබන්ධන ටික. හරි. මම කිහිපයක් ගෙනවා පොතේ නිබන්ධන ඔක්කොම ගෙනාවේ නෑ. මොකද නිබන්ධන කිහිපයක් මම ළඟ තියෙනවා. ඔක්කොම ගෙනාවේ නෑ. කලබලයට අරගෙන ආවේ. හරිද? දෙවෙනි පාඩම ටියුට් එක. චූටි පාඩම. මේ පළවෙනි පාඩම. හරි. පළවෙනි පාඩම ටියුට් එක. 2 3 තුන්වෙනි පාඩම නෑ. හරිද? තුන්වෙනි පාඩම නෑ. ආකෘති පාඩම තියෙනවා. ආකෘති පාඩම තියෙනවා. හරි. ඊළඟට රයිට් ඊළඟට මම ගෙලා නෑ පස්වෙනි පාඩම නෑ. ගැටුම් පාඩම ගෙලා නෑ. ඊට පස්සේ ඔන්න 7 වෙනි පාඩම
හත්වෙනි පාඩම තියෙනවා. හරි. හත්වෙනි පාඩම පිටු 60 62ක්. අටවෙනි පාඩම පිටු 68ක්. හරි. එතකොට 9 10 මේ හැම පාඩමකටම අදාළ ටියුට්ස් තියෙනවා. ඉතින් මේ ගොඩක් උදාහරණ දාලා හොඳ නිබන්ධන සෙට් එකක් තියෙනවා පාට මේකෙදි. right. දැන් කාලසටහන හදාගෙන යනවනේ පුතේ. කාලසටහන හදලා සති සාරාංශය හදන්න ඕන ළමයි. සති සාරාංශය හදන්නේ කොහොමද? සති සාරාංශය හදන විදියත් මම කියන්නම්. සති සාරාංශය. මෙන්න මෙහිමයි සති සාරාංශය හදන්නේ. හරි. දවස, පැය ගණන. ඔන්න දවස සඳුදා. අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. හරිද? සඳුදා පාඩම් කරා පැය 6ක්. අඟහරුවාදා පාඩම් කරා පැය 5ක්. බදාදා පාඩම් කරා පැය 3ක්. බ්‍රහස්පතින්දා පාඩම් කරන්න බෑ මලගේක ගියා. සිකුරාදා පාඩම් කරා පැය 8ක්. සෙනසුරාදා පාඩම් කරා පැය 5ක්. ඉරිදා පාඩම් කරා පැය 9ක්. හරි. එහෙනම් ඔයා මේ මාසේ ටෝටල් එක මේ සතිය ඔයා පාඩම් කරලා තිනවා පැය 48ක්. මම මේ නිකන් කියන්නේ මං හැදුවේ නෑ ගාන. පැය 48ක් පාඩම් කරලා තිනවා. ඉතින් මෙන්න මෙතන මේක අස්සම් කරගන්නකො අම්මට හරි තාත්තට හරි දීලා මට දීලා අස්සම් කරන්න බෑනේ. මේක අස්සම් කරගන්න සති සාරාංශය විතරක් ගෙදරට වෙන්නන්න. අම්මේ මම මේ සතිය පැය 48ක් පාඩම් කරා. ලබන සතියේ මම මේක පැය 50ක් කරනවා. ඊළඟ සතිය වෙනකොට මම මේක පැය 60ක් කරනවා. මම දවසට එක විෂයකට පැය 3ක් දැන් පාඩම් කරන්නේ. එක විෂයකට මම පැය 9ක් පාඩම් කරනවා. පුතේ හදාගන්න ප්ලෑන් එකක්. පැහැදිලිද ඔයාලට මම කියන්නේ සති සාරාංශය තමයි මට ඔයා PDF කරලා එවන්න ඕනේ. සති සාරාංශයේ ගෲප් එකට දාන්න. මාර සතුටුයි මේ සති සාරාංශයම මොකද මේ සාරාංශය බැලුවම ඔයා කොච්චර වැඩ කළාද කියලා මට පේනවා. මම කියපු දේ පැහැදිලිද? කාර්සරාණ හදන්න ගන්නවද එහෙනම්? කොහොමද? කොහොමද? හරි. ඊළඟ දේ ඔයාගෙන් මම ඔයාට චූටි දැනුවත් කිරීමක් කරනවා. අලුතෙන්ම අද පන්තිට ආපු ළමයි ඉන්නවනම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. මට මැසේජ් එකක් දාන්න 071 071 071 284යි 0251 071 284යි 0251ට පුතේ මට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා ලබන බදාදා පන්තිය පටන් ගන්නවා ළමයිනේ. සෙට් වෙන්න පන්තියට. ලබන බදාදා පන්තිය පටන් ගන්නවා පන්තියට සෙට් වෙන්න ටියුට් එක ගෙන්න ගන්න ගෙදරට. හරි. මම දැනට අපේ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න ළමයිට මම පුතේ නිබන්ධනය තැපැල් කරන්න ගන්නවා. ලියාපදිංචි වෙච්ච ළමයිට නිබන්ධනය මම තැපැල් කරන්න ගන්නවා. හරි. ඒකෙන් අනිවාර්යයෙන්ම නිබන්ධනය ලබා ගන්න මට මැසේජ් එකක් දාන්න. මම මොකද්ද නිබන්ධනය ලබා ගන්න ඕනේ කියන එක. ඒ නිබන්ධනය ලබා ගන්නවත් එක්ක ඔයාට මේ මාසෙට අදාළ කරන ටියුට්ස් කිහිපයක් ඔයාට එවනවා. රෙකෝඩින්ග්ස් කිහිපයක් ඔයාට ලබා දෙනවා නොමිලේම. ඒ ටිකත් බලලා ඔයාට මේ පාඩම් ටික හදා ගන්න පුළුවන්. හරි. පුතේ මම මතක් කරා ඒ ටික ඕක තමයි අද දවසේ මට මතක් කරන්න ඕනේ. මම අද පාඩමක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. බය වෙන්න එපා. වැඩ කරමු. පැය 10ක් සතියට මම හදලා තියෙනවා වැඩ කරන්න. ඒ සතියට එන පැය 10 අපි ආවරණය කරනවා. හරි. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම පන්තියත් එක්ක සම්බන්ධ වෙමු කියලා මතක් කරමින් මම අද පන්තිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. පුතේ අවුලක් නැහැ නේද? චූටා මැසේජ් එකක් දාන්නකෝ. අවුලක් නැද්ද? තේරුණාද? කාලසටහන හදනවද? ඊට මැසේජ් එකක් දාලා ඉවර කරමු අපි.
රෙකෝඩින් එක දාන්නම්. යාළුවන්ට පන්තිය ගැන කියන්න. හරි මම ගැන චුට්ටක් කියලා යන්නද? පුතේ ඔයා ඉන්න ගෲප් එක අවිශාල්. පුතේ ඉන්න ගෲප් එක මම දන්නේ නැහැ. පුතේ මට මැසේජ් එකක් දාන්න පුළුවන්ද? 071 284 0251 මට මැසේජ් එකක් දාන්නවද පුතේ? ඔව්. මට මැසේජ් එකක් දාන්න. හරි මට මැසේජ් එකක් දාන්න මම ඔයාට විස්තරය වන්නම්. හරි. හරි පුතේ. right. හරි. තව අයට ගැටලු තියෙනවද කියන්න? යාළුවන්ට පණිවිඩය දෙන්න ඕන හැමෝම. කල්ප බය වෙන්න එපා. විෂය කොට දාලා දෙනවා. හරි ලංකානුකමේ පටන් ගත්තම මට කියන්නකෝ වැඩ පටන් අරන් මට කියන්න අමාරුයිද කියලා. හරි. එහෙනම් පුතේ සිළු දනාටම සුබ රාත්‍රියක්. අපි ලබන බදාදා පන්තියේදී හම්බෙමු. ඊට ඉස්සෙල්ලා පේපර් ක්ලාස් එකක් තියෙනවා කියලා කිව්වා සෙනසුරාදා. හරි. එහෙනම් ජය වේවා හැමෝටම.